समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमक्खदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स दस्समादिनं वापि समादान्ति इन्दियूप समेरथा ते जित्वा मच्चुनो जालं अर्यागच्छन्ति कामदाते वासनावंत भाग्यवंत पिंगतने धर्म देशनावट मातृका क्लिक संगतनिकाय कामद सूत्रे एक्तरा गाथाවක් දැන් මේ ගාථාවෙන් දේශනා කරපු පාඩේ සිංහල තේරුම මේකයි ඉඳුරන් দমনය කිරීමෙහි ඇලුනේ එකඟ කිරීමට අසීරු සිත එකඟ කර ගනි. ඒ ආර්යයන් මාර්යාගේ දැලෙන් මිදුනේ වෙත්. කාරණේ තේරෙනවා එතකොට. මේ බුදු සාසනය නැත්තම් ලෝතර බුදුරන් වහන්සේ කෙනෙක් ලෝකෙ පහළ වෙලා අපිට කියන්නේ එකයි. මේ ඉඳුරන් দমনය කරගන්නට එතකොට මාර්යාගෙන් නිදහස් වෙන්න පුළුවන්. ඉඳුරන් দমনය කරගන්නේ අය මේ හිත එක කරගන්නට. හිත එකල කරගන්න. ඒ කියන්නේ හිතට දැන් වැඩ ගොඩක් නේ. ඒ වැඩ වලින් නිදහස් කරලා තියාගන්න. ඒව තියාගත්තොත් මාර්යාගේ දැලෙන් නිදහස් වෙනවා. එතකොට මාර්යා ඉන්නේ කොහෙද දන්නවද? ඒක අපි දැනගන්න ඕන. මාර්යා මේ මාර දිව්‍ය පුත්‍රයා කියලා කෙනෙක් නම් ඉන්නවා. එයා නෙවෙයි මේ මාර්යා කියන්නේ මේ අපි මේ සංසාරේ මැරි යන්නේ දුක් විඳ විඳ. ඉතින් ඒ මාර්යා ඉන්නේ මේ හරිම ලේසි කියන්නේ කොහෙද මාර්යා ඉන්නේ කියලා. මාර්යා ඉන්නේ හැමතැනම මේ රූපවල. රූප අරූප කියන જાති. ඉතින් ඒවා ගැළපීමක් කරන්න ඕන. ඉතින් මාර්යා ඉන්නේ රූපවල රූප ගන්න මේ ඇහැ කන නාය දිව කය. එතකොට මෙන්න මේ ටික අපි සංවර කරගත්තොත් එහෙම නැත්තම් මේ ඇහැ කන නාය දිව ශරීරය කියන මේ පහ මේ ඉන්ද්‍රිය පහ නිශ්ශබ්ද කරගත්තොත් ඔයිට ඔක්කොම සිද්ධ වෙන්නකො රූප ගන්නෙ නැහැ. එතකොට මාර්යාට මොකක් කරන්න පුළුවන් කමක් නැහැ. මාර්යා නිකම පරදිනවා. එතකොට ওই සඳහා තමයි ඔය ලෝතර බුදුරන් වහන්සේ කෙනෙක් ඔය අපි කිව්ව කරුණ ටික ගල්පලගෙන අපිට නිදහස් වෙන්න තමයි නැත්තම් නිවන් දකින්න තමයි උන්වහන්සේ ධර්ම දේශනා කරන්නේ. ඒ ධර්ම දේශනා කරන්නේ වෙන මොනවාට නෙවෙයි උන්වහන්සේ මොනවා හරි එක එක ආකාරයට ධර්ම දේශනා කරනවා එක එක වචන වල සම්මුති. ඒ දේශනා කරන්නේ ඔය ආර්ය මාර්ගයට ප්‍රායෝගිකව ඇවිල්ලා ඔය අභ්‍යාස කරන්න. එතකොට මාර්ගයේ නිදහස් වෙන්න පුළුවන්. ඉතින් ඒකට කරන්න ඕනේ දැන් පළවෙනි කියන්නේ ඉන්ද්‍රිය දමනය කරගන්න. ඉන්ද්‍රිය දමනය කිරීමේ ඇලුනේ එක කිරීමට අසීරුසිත එක කරගන්න. ඒ කියන්නේ දැනට මේ පෘථජන උදවියට මේ හිත එක කරගන්න බෑ. ඒ මොකද දන්න ඇහෙන් කනට යනවා, කනෙන් නහයට යනවා, නහයෙන් දිවට යනවා, දිවෙන් කයට යනවා, ඊළඟට විඥාණයට යනවා. ඒකොල්ලේ ඉතින් ඇහැට ගිහිල්ලා රූප ගන්නවා, කනට ගිහිල්ලා ශබ්ද ගන්නවා, නහයට ගිහිල්ලා ආග්‍රහණ නැත සුවඳ ගන්නවා, ඊට පස්සේ දිවට ගිහිල්ලා රස ගන්නවා, කයට ගිහිල්ලා ස්පර්ශය ලබනවා, හිතට ගිහිල්ලා කල්පනා කරනවා. ඒ කල්පනා කරන වෙන මොකවත් නෙවෙයි. ඔය ඇහැට ප්‍රියමනාප රූප අරගෙන කොහොමද සැප සතුට ලබන්නේ කියලා. කනට ප්‍රියමනාප ශබ්ද හොයනවා ඒ කාරණේට. දිවට ප්‍රියමනාප රසයන් හොයනවා ඒ කාරණේ සඳහාම. ඒ කියන්නේ ආස්වාදයෙන් ලබා ගන්නට. නහයට ගිහිල්ලා ප්‍රියමනාප සුගන්ධයන් හොයනවා. කයට ගිහිල්ලා ප්‍රියමනාප ස්පර්ශයන් හොයනවා. ඉතින් ඒවා නිතර කල්පනා කරලා ඉවරලා මේවා ක්‍රියාව යොදවනවා. ඉතින් ඕක තමයි සංසාරේ දිගින් දිගට කරන්නේ. ඉතින් ඇහැ පින වෙන්නෙත් නැහැ. හිත පින වෙන්නෙත් නැහැ. කන පින වෙන්නෙත් නැහැ. නහය පින වෙන්නෙත් නැහැ. දිව පින වෙන්නෙත් නැහැ. හිත පින වෙන්නේ නැහැ. කය පින වෙන්නෙත් නැහැ. හිත පින වෙන්නේ නැහැ. හිතට ඇති ඔය බලාපොරොත්තු සැපසතුට ලබන්න පුළුවන් කමකුත් නැහැ. ඉතින් මේක නිකම් විශාල මායාවක් විතරයි. ඉතින් මේ මායාවට රැවටිලා ඉන්න කල් ওই මාර්ගය කිව්වේ අපිට ඉතින් මාර්ගවල හතරක් තියෙනවානේ. ක්ලේශ මාර්ග කියලා එකක් තියෙනවා. ස්කන්ධ මාර්ග කියලා එකක් තියෙනවා. ඊළඟට දේවපුත්ත මාර්ග කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මූර්ති මාර්ග කියලා එකක් තියෙනවා. මේ වගේ ඉක්මනට මරණ එක අපිට හිතා ගන්නටත් බැරි ක්ලේශ මාර්ග. ක්ලේශ කියන්නේ අපිට යම් දේවල් වලට ආසයි හිතෙනවා. ලස්සන රූප බලන්න ආසයි හිතෙනවා. ඒකට ඒක ක්ලේශයක්. ක්ලේශ කියන්නේ ආසාවක්. ඊට පස්සේ ප්‍රේමනාම ශබ්ද ගන්න ආසාවක් ඇති වෙනවා. අර රූප ගන්න තිබුණ ආසාව මරුණන් පස්සේ තමයි ප්‍රේමනාම ශබ්ද ගන්න ආසාව ඇති වෙන්නේ. එකකින් එකටම නෙමෙයි.
තවන්ට එක දිගටමත් ප්‍රේමනාප එක රූපයක් අරගෙන ඊට පස්සේ තවත් ප්‍රේමනාප රූපයක් ගන්නත් පුළුවන්. කොහොම හරි මේ අරමුණු ගන්න ආසවල ඇති වෙනවා නම් වෙන මොකටවත් නෑ අරමුණු ගන්න මොනකටද ප්‍රේමනාප දේවල් හොයන්නේ සැප සතුට ලබන්න. ඉතින් එක ඉන්ද්‍රියකින් සැප සතුට ලබන්න බෑ. ඊළඟට ඉන්ද්‍රියන් 5ක් තියෙනවා. ඉතින් මේවාගේ වේගයෙන් ගමන් කරනවා. කවුද මේ ගමන් කරන්න හිත? ඒ කියන්නේ එකට යනවා, ඒකේ ඉපදෙනවා. ඊට පස්සේ ටික වෙලාවක් ඉන්නවා, ඊට පස්සේ එහෙන් චුත වෙනවා. ඔය ටික වෙලාවක් කිව්වට ඔය එක වචනයක් කියනකොට මේ පහේම මම හිතනවා ලක්ෂ වාරයක් විතර රවුම් ගහලා ඉවරයි. බලාපොරොත්තු එකයි. ඒයි ලක්ෂ වාරයක් රවුම් ගහන්න ඕන. ඉතින් ප්‍රේමනාප මధుර රූප ලබාගෙන සැපසතුට ලබන්න පුළුවන් නම් ඉතින් ඒක ටික කාලයක් ඉන්න පුළුවන් නේ. අඩු ගානේ පැයක් හරි දෙකක් හරි තුනක් හරි. එහෙම බෑ. ඒකකින්වත් ලැබෙන්නේ නැහැ. ඇහැට ලැබෙන්නේත් නැහැ, හිතට ලැබෙන්නේත් නැහැ. ඒක නිසා ඇහැ අතාරිනවා, හිතට කයට කනට එනවා, කන අතාරිනවා, නහයට එනවා, නහයට අතාරලා දිවට එනවා, දිවට ඒන් අතාරලා දාලා කයට එනවා. ඉතින් මේ රවුමේ දිගින් දිගට යනවා. එහෙම යන්න එක ආසාවන් නිසානේ තියෙන්නේ. බලීමේ ආසාව, ඇසීමේ ආසාව, අග්‍රහණය කිරීමේ ආසාව, රස විඳීමේ ආසාව, ස්පර්ශ විඳීමේ ආසාව. ඉතින් මේවා ලැබෙන්නේ නැති හින්දා වේගෙන් දුවනවා ඉතින් කොහොමද? ඉතින් දුවනවා කිව්වට මේ හිත දුවන්නේ නැහැ. උත්පාදිතටි බංග. අර මං කිව්වේ ඉපදිලා ජීවත් වෙලා ඊට පස්සේ බංග වෙනවා. ඒ හැම අවස්ථාවකම මරණයක් සිද්ධ වෙනවා. එතකොට උත්පාදිතටි බංග කියවා මැහෙදී මර 3ක් සිද්ධ වෙනවා. ඉපදිනවා, ජීවත් වෙනවා, මැරෙනවා. ඉපදෙන්නේ එක වේශයක්. ඊට පස්සේ ජීවත් වෙන්නේ තවත් වේශයකින්. ඒ ඉපදීම වේශයෙන් වෙනස් වෙලා යන්න එපායි ජීවත් වෙන වේශයට. ඒක වෙනස් වෙලා ගිහිල්ලා මැරෙනවා. ඉතින් මැරිලා ගිහිල්ලා ආයෙත් ඉපදෙනවා. ওই විදිහට වේගෙන් මේක යනවා. ඒ තවත් ගොඩක් වැඩ කරනවා. ඒක රූපයකට ගිහිල්ලා ඒ රූපේ ටිටි කියන කාලය තුලදී උත්පාදිතටි බංග කියන කාලය තුලදී චිත්තක්ෂණ 17කට යනවා. ඒ 17ෙදිම උත්පාදිතටි බංග වශයෙන් යනවා. එතකොට ඒක ඉන්ද්‍රියක් තුලදී 51 වාරයක් වෙනස් වෙනා මේ හිත. ඉතින් වෙනස් වෙනකොට මේක එකලා වෙන්නේ නැහැ. එක විදිහකට තේන්නේ නැහැ. විවිධාකාර. දැන් වෙනස් වෙනවා කිව්වේ දැන් 60 යනකොට බලන වේශයෙන් තමයි යන්නේ. ඉතින් චිත්තක්ෂණ 17ක් එකෙත් වෙනස් වෙවි විඳින වේශයක් තියෙනවා. ඊට පස්සේ හැඳින ගන්න වේශයක් තියෙනවා. ඊට පස්සේ සංකරණ කරන වේශයක් තියෙනවා. ඊට පස්සේ විඤ්ඤාණයට ගිහිල්ලා ඒක තැම්පත් කරන වේශයක් තියෙනවා. ඊට පස්සේ නිදහස් වෙන වේශයකුත් තියෙනවා. ආයෙත් ඊළඟට ආයෙත් ඉන්ද්‍රියකට එනවා. ඒ විදිහට චිත්තක්ෂණ 17 වෙනස් වෙවි යනවා. ඉතින් මේ වගේ මේ හිත යන්න ඉතින් නිතර මැරෙනවා. ඊළඟට ස්කන්ධ මාන කිව්වේ මේකයි අර. දැන් ක්ලේශයක් කරනවා ස්කන්ධ තියෙනවා. උපස්කන්ධ කියලා අන්න එතකොට එන රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ කියන එකක් නෙවෙයි. ගොඩක්. ඊට පස්සේ විඥානස්කන්ධ. විඥානස්කන්ධ කියන්නේ නම් එක හිතකට ඒක විඥානය තියෙන්නේ ගිහිල්ලා ඉවරලා අදාළ එහෙම ගත්තනම් චක්ක විඥානේ තැම්පත් කරලා ආයෙත් මනෝ විඥානට යනවා. මනෝ විඥානේ ඊට පස්සේ ආයෙත් කියනවා ආහොල් එකට යන්න කියලා. ඒ කියන්නේ අපි මරණකොට පුනර්භවයක් විශ්වාස කරන උදවිය හිතේ තියාගෙන මේ බෞද්ධ පිටා හිතේ තියාගෙන මෙහෙ මරුණන් පස්සේ පුද්ගලයා වෙන තැනකට යනවා කියලා. එහෙම යන්නේ නැහැ. දැන් ඇහි බලන වේශෙන් ඉපදෙන්නේ. ඒක ජීවත් වෙන්නේ බලන වේශය. ඒකල් මැරෙන්නේ මැරෙනකොට භංග වෙනකොට ඒ වේශය අත්හැරෙනවා. අත්හැරපම මොකුත් නැහැනේ. ඊළඟට කනේ පහළ වෙන්නේ බලන වේශයෙන් කිසි දෙයක් ගෙනියන්නේ නැහැ. එතකොට අර ඇහි ඉඳලා එකතු කරගත්ත විඥානයක් තියෙනවනේ. ඒ විඥානයත් අත්හැරෙනවා. ඇහත් අත්හැරෙනවා, විඥානයත් අත්හැරෙනවා. ඔක්කොම අත්හැරලා මෙතන චූත විවක් විතරක් කරනවා හිත. ඒ චූත විල ගිහිල්ලා කනේ පහළ වෙනවා. ඒකයි කිව්වේ මේ භවෙන් අපි චූත වෙනකොට මොකොත් එහාට ගෙනියන්නේ නැහැ. කිසිම දෙයක් ගෙනියන්නේ. නමුත් මේක පුරුද්දක් තියෙනවා. පුරුද්දක් තියෙනවා කියන්නේ ප්‍රියමනාප දේවල් හොයනවා. ඒ කියන්නේ ආස්වාදයක් විදිහට. ඉතින් හම්බෙන්නේ නැහැ. මෙහෙදින් අපි ආස්වාදයක් ඇහැට ගිහිල්ලා ආස්වාදයක් විඳින්න කියලා ගියාට ඇස්ට ගිහිල්ලා ආස්වාදයක් විඳින්නේ නැත්තම් එයා පුරුදු වෙන්නේ අනාස්වාදයක් විඳින්න. අනාස්වාදයක් විඳලා ඊළඟට යන්නේ නම් බලාපොරොත්තු ආස්වාදයක් විඳින්න කියලා. නමුත් ඒකට ගිහිල්ලා අනාස්වාදයක් තමයි විඳින්නේ. දැන් අපිට දකින්න පුළුවන් දෙයක් මේක. විඥානය කියන්නේ ඒ විඥානය යන්නේ නැහැ. ඔය හිත තමයි යන්නේ. කියන්නේ මෙතන චුත වෙනවා. චක්කු විඥානය චුත වෙලා සෝත විඥානයට යන්නේ. ඊට පස්සේ සෝතේට යන්නේ. ඒකට ගිහිල්ලා ඉපදිලා අවසානයේ ඒකෙත් ජීව වේලාවෙ ඉඳලා විඥාන කරුණු එකතු කරනවානේ. රූප වේදනා සංඥා සංකාර ඔගොඩ එකතු කරලා ඉවරලා ඊට පස්සේ ඒකෙත් විඥානේ තැම්පත් කරනවා. තැම්පත් කරලා එතන එක නිදාස් වෙනවා. නිදාස් වෙලා
17 වෙනි චිත්තක්ෂණයට යනවා මෙයා ප්‍රභාස්වරයි සම්පූර්ණයෙන්. ඒ කියන්නේ කිසිම දෙයක් අරගෙන යන්නේ නැහැ. යමත් පුරුද්ද තියෙනවා. ඊට පස්සේ ආයෙත් එනවා පළවෙනි චිත්තක්ෂණයට. පළවෙනි චිත්තක්ෂණයට ආවන් පස්සේ ආයසරයක් මනෝවිඤ්ඤාණය සකස් කර ගන්නවා. ඊට පස්සේ මනෝවිඤ්ඤාණය කියන දේ අහනවා. ඔය ඔක්කොම මේකෙන් දකින්න පුළුවන්. ඒකයි මම කිව්වේ. ඉතින් පොත්පත් වල යම් කිව්වට ඉතින් පරස්පර විරෝධී අදහස් මේවා කරලා සත්‍ය අපිට දකින්න පුළුවන්. යථාභූත ඥානදර්ශන විසුද්ධං අවස් ඥානෙ දකින්න පුළුවන්. කිසිම දෙයක් ගෙනියන්නේ නැහැ. මමගේ ධර්මයේ දකින්න ඕ විදිහට මම දේශනා කරන්නේ දැකලා. ඒක ප්‍රඥාවෙන් අපිට දකින්න පුළුවන්. ඒක නිසා මේ පින්කතට හොඳට දැනගන්න. එහාට විඥානයක් කියන්නේ නැහැ. දැන් තියෙන විඥානය මොකක්ද ගෙනියන්නේත් නැහැ. මේ ඉන්ද්‍රිය දෙකක් අතර ගත්තන් පස්සේ භව දෙකක් අතර අපිට කාරණේ හොඳට තේරුම් ගන්න පුළුවන්. ඇහැට ගියා නම් ඒක කරන දේ කරලා ඉවරලා ඔක්කොම විඥානේ තැම්පත් කරලා එතනින් භංග වෙලා නේ සෝතේ හිත පහළ වෙනවා. පහළ වෙලා ඊට පස්සේ ශබ්දය අරගෙන ඒකේ කරුණ ටික එකතු කරලා විඥානේ තැම්පත් කරලා ඊට පස්සේ එතනින් චුත වෙනවා ආයත් මරණයකට එනවා. ආයත් ඇවිල්ලා ඊට පස්සේ නැහැ හරි කන්නේ නැත්තම් නැවත වශයෙන් කණේ හරි ඉපදෙන්න පුළුවන්. කණේ ඉපදෙනවා කියන්නේ දැන් කන්න මනුස්ස ලෝකේ කියලා හිතනවා නම් මනුස්ස ලෝකෙන් චිත වෙලා මනුස්ස ලෝකෙම ඉපදෙන්න පුළුවන්. ඒ නිසා මේක අවිනිශ්චිත තත්ත්වයක්. එතකොට අපි බලාපොරොත්තු වුණාට සැප විඳින්න කියලා ඉවරලා ආස්වාදයක් විඳින්න කියලා කවුරු සැප විඳින්නේ නැහැ. ඇයි අර ඇහි ඉච්චර වේගෙන් යන්නේ මොකද සැප නැති නිසා. කනේ සැප ඇති කියලා. ඒක කොච්චර හරි සැප හොයයි අනාවශ්‍යක සැප විඳීමක් ඇත්තේ නැහැ. සැපේට එන එකක් ඇත්තේ නැහැ. ඉතින් කවදාවත් අපි ওই අපේ බලාපොරොත්තු තියුණාට දවසින් දවස හිත සැප වෙයි අනිද්දා සැප වෙයි එහෙම නැත්නම් මනුස්ස ලෝකේ ඉන්නකොට සැප ලබන්න පුළුවන් දිව්‍ය ලෝකෙට ගිහිල්ලා සැප විඳින්න පුළුවන් කීකී අපි නොයකව කරනවානේ පින්කම් අරමයා ඇත්තට ඉතින් පොඩි වගේ සමහර විට මේ හැට ගිහිල්ලා පොඩි ආස්වාදයක් විඳිනවා ඒ කියන්නේ ප්‍රේමනාප දෙයක් රූපයක් ලැබුණොත් කන්ටත් ගිහිල්ලා එහෙමයි ප්‍රේමනාප ශබ්දයක් ලැබුණොත් පොඩි ආස්වාදයක් తాවකාලිකව ලැබෙනවා. නමුත් తాවකාලිකව ලැබෙන කිසි දෙයක් සැපයක් නෙවෙයි. ඒකට සනාතන ධර්මයක් තියෙනවා. తాවකාලික හැමදේම සැපයක් වුණත් දුකක් වුණත් දුකයි. අවසානයේ අදි නෙවෙයි. ඒ සැපේ කියන එක తాවකාලිකයි නේ. ඉතින් අපිට ඊළඟට හම්බෙන්නේ දුකනේ. ඒ දුකට එනවානේ කොහොමද? අනික සැපේ කියන එකත් ගන්න පිට බාහිර ලෝකේ දුක ගන්නත් බාහිර ලෝකේ. ඉතින් බාහිර ලෝකේ ප්‍රියමනාප දෙයක් තිබුණොත් සැප සතුට කියලා ආස්වාදයක් විඳිනවා. ඉතින් ඒක ටිකක් අඩු වුණොත් එහෙම බලාපොරොත්තු ගන්නට අඩුවොත් මන්දින්ද දුකට වැටෙනවා. වැඩි වුණත් එහෙමනේ සැප වුණත් වැඩි වුණොත් ඒකෙන් දුකටපත් වෙනවා. ඊට පස්සේ දුක හම්බුනොත් කෙලින්ම දුක් විඳිනවා. ඉතින් මේකයි ලෞතර බුදුරන් වහන්සේ දකින්නවා මේ සංසාර ගමන කොයි එකට ගියත් ලෝක ධාතු 31 අපා සතර පායට ගියත් මනස ලෝකෙ හිටියත් ඒවට ඉතින් සුගති කියලා කියන්නේ අර වර එක ටිකක් ආසාදයක් විඳින්න පුළුවන්කම තියෙනවා. බොහෝ දුක් ගැහැට විඳින්න ඕන. ඉතින් ඒවට අපි කියනවා සුගති කියලා. ඒ සුගති ගණයට මනුස්ස ලෝකේ දිව්‍ය ලෝක 6ක් බ්‍රහ්ම ලෝක 20ක් වගේ ඇතුළත් කරලා තියෙනවා. මේ ලෝක 31කින් 27ක්. ඒකට එකතු කරලා තියෙනවා. බ්‍රහ්ම ලෝක 20යි දිව්‍ය ලෝක 6යි මනුස්ස ලෝකයයි. ඒ මනුස්ස ලෝකේ නම් අපිට මේක හොඳට ලස්සන දාක ගන්න පුළුවන්. දැක් ගන්න පුළුවන් කියන්නේ අපිට ආස්වාදයක් සැපක් විඳිනවා කියන එක බොහොම ටික වෙලාවක් තියෙන. ඒ මොහොතේම ඊට පස්සේ වෙනස් වෙනවා. ඊට පස්සේ දුකට පාත්‍ර වෙනවා. ඉතින් එතකොට අපි කියනකොට කියන්නේ සැප දුක් මිශ්‍ර ජීවිතයක් ගත කරනවා කියලා. නෑ එහෙම එකක් නෑ. දුක්බර ජීවිතයක් ගත කරනවා මේ ලෝක දාත් ඒක දකින්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්. ඒක අපිට තේරෙන්නේ නැහැ. අපි කියන්නේ අර විදිහට. ඉතින් මනුස්ස ලෝකේ ඉනකොට සැප දුක් දෙකම තියෙනවා. ඒකෙත් ඉතින් බලාපොරොත්තු වෙනවනේ සැප විඳින්න. කාමසුකල්ලිකාණියෝගේ මහ කන්නාහ දිවසට වැඩියෙන් ප්‍රේමනාප මధుර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හම්බේනවන මනුස්ස ලෝකේ වැඩි සැප විඳිනවා කියලා අපි හිතනවා. මේ මනුස්ස ලෝකේදී සමහර අයට වැඩියෙන් ඒව හම්බෙන්නේ නැහැ. ප්‍රේමනාප දේවල්. එතකොට ආස්වාදය අඩුවෙන් ලැබෙනවා අනාස්වාදය වැඩියෙන් ලැබෙනවා. ඒ ආස්වාදය වැඩියෙන් ලැබෙන ලෝක කොටසක් තියෙනවා. ඒ කියන්නේ ඇහැ කන්නාහ දිවසට ආස්වාදය ලබා ගන්නට ප්‍රේමනාප රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ගන්න ලෝක තමයි දිවි ලෝක 6ක් තියෙනවා. ඊට පස්සේ මේ හිතට ප්‍රීතිය ලබා ගන්නට. ඒකට බාහිර ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ගන්න. එහෙම ලෝක 20ක් 20ක් කියන්නේ 16ක් තියෙනවා. ඒ 16 තමයි බ්‍රහ්ම ලෝක රූප බ්‍රහ්ම ලෝක 16. ඊට පස්සේ අරූප බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. ඒකෙත් ඒ කට්ටිය බලන්නේ ප්‍රීතිය විතරක්. සුඛේ නැහැ කියන්නේ රෝග සුඛයත් අතරලා ප්‍රීතිය විතරක් ලබාගෙන ජීවත් වෙන කොටසක්. ඒ කියන්නේ හිත විතරක් තියෙනවා. හිතට එන්නේ ප්‍රීතියනේ අවශ්‍යයි. කය තිබුණොත් නේ සුඛයක් ඕනන්නේ. දැන් කය නැකට ප්‍රීතිය විතරක් ලබනවා. ඉතින් ඕවා ඔක්කොටම කියන සුගති කියලා. ඒ සුගති වශයෙන් එතකොට 27ක් තියෙනවා. සතර පාය කියන වගේ ඕවම ඉවන්නේ.
ඒ කියන්නේ ඉඳලා හිටලත් ආස්වාදයක් ලබන්න පුළුවන් කමක් නැහැ. ඒ සමහර ලෝක තියෙනවා. ඒකට දුකේම ඉන්නවා. සමහර ඒවා ඊට පස්සේ දුක පැත්තේ වැඩි වෙනවා. ඒ කියන්නේ අනාස්වාදෙ විතරක් නෑ දුක හුඟක් වැඩි වෙන ඒවා තියෙනවා. ඒ කියන්නේ නිරන්තරයෙන්ම දුකයි. හුඟක්ම දුකයි. ඊට පස්සේ പ്രേත ලෝකයේත් ඒ වගේ තමයි දුකේ ගැඹුරු බව ටිකක් අඩු වෙනවා. නිරන්තරයෙන් දුකයි. අසුර ලෝකෙත් එහෙමයි. නිරන්තරයෙන් දුකයි ගැඹුරු බව ටිකක් අඩු වෙනවා. ඊට පස්සේ තිරිසන් අපායට ආපුවමත් එහෙමයි. නිරන්තරයෙන් පිට දුක හම්බ වෙනවා. ගැඹුරු බව ටිකක් අඩුයි. ඉතින් ඒව තමයි ඔය දකින්න ඕනේ. මේවට තමයි කියන්නේ විදර්ශනා කියලා. විදර්ශනා කියන්නේ විශිෂ්ට දර්ශනය කියන්නේ ඕකටයි. ඕව අපි දන්නවා අහලා තියෙනවා. බණ පොතේ කියනවා. දේශනාවලින් කියනවා. ඉතින් අපි අහලා තියෙනවා. නමුත් අපි කවදාවත් ඕවා දැක්කේ නැහැ. දකින්න පුළුවන්කමකුත් නැහැ මේ ඇහැට. මේ කනට අහන්න පුළුවන්කමකුත් නැහැ වගේ. එතකොට මේ ඉන්ද්‍රියන්ට ගොදුරු වෙන්නේ නැහැ එකක්වත් ඔය. දිවි ලෝක ගොදුරු වෙන්නේත් නැහැ. බ්‍රහ්ම ලෝකවල කියන කරුණු ගොදුරු වෙන්නේත් නැහැ. සතර පායේ ඒවා ගොදුරු වෙන්නේත් නැහැ. ඉතින් ඒවා ඔක්කොම දකින්න නැත්තම් අපි මේ සංසාරය ගැන මොකුත් දන්නේ නැහැ. සංසාරේ ඉපදී යනවා මිසක් දැන් විඳිනවා දැන් හොඳයි නම් හොඳයි ඒ කියන්නේ ආස්වාදයක් විඳිනවා නැත්තම් අනාස්වාදයක් විඳ ඕම යනවා. ඉතින් එහෙම ගිහිල්ලා බෑ මේ බුද්ධ ශාසනය ගැන යම් කිසි අවබෝධයක් ලබන්න නම් මේ සංසාරය ගැන සුවිශේෂ දැකීමක් වෙන්න ඕනේ. ඉතින් අපිට දැනගත්තට අමාරුයි. දැනගන්නවා කියන්නේ කවුරුවත් දේශනා කරනකොට අහගන්න අපාය මෙහෙමයි කිව්වා. අවීචේ කිව්වා මෙහෙමයි. ඊට ලෝකුඹුනාරකේ කිව්වා මේකයි. අරවයි මේවයි කියලා ඉවරලා අපි දැනගන්නවා. ඒ වුණාට අපාය කොහොමද කියන එක දන්නේ නැහැ ඇත්තටම. අපිට මේ මනුස්ස ලෝකේ ඉන්නකොට නම් බුදුරන් වහන්සේගෙන් අහන්න සමහර වික්ෂුන් වහන්සේලා ඕකේ දුක කොයි වගේද කියලා. එතෙන් කියනවා. ලෝතර බුදුරන් වහන්සේ කියන දැන් හොරෙක් කව වෙනවා රජුරවන්ට ඒ කාලේ. දැන් නෙවෙයි. ඒ කාලේ හොරෙක් කවුනන් පස්සේ රජුරෝ නියම කරනවා දැන් උදේට කසපහර 100ක් ගහන්න කියලා. ඊට පස්සේ මැරුණ නැත්තම් දවල්ටත් කසපහර ඇවිල්ලා කියනවා මැරිලා නැහැ. එහෙනම් දවල්ට කසපහර 100ක් ගහන්න කියලා. ඒත් මැරුණ නැත්තම් හවසට කරපා 100ක් ගහන්න කියනවා. ඉතින් දවසට කසපහර 300ක් ගහලා මැරුණෙන් පස්සේ ඔය මාර්ෂයා අරගෙන ගිහිල්ලා බලන් දානවා නැත්තම් පුච්චලා දානවා හම් කරනවා. තව ඔයිට වඩා වද දෙනවා. දෙසිස් මහමදයක් කියලා මේ මනුස්ස ලෝකයේදී රජුරෝ දෙනවා. උල තියෙනවා. නැත්නම් ඔක අසෙන් ගහනවා වෙනකොට කඩුවෙන් ගහනවා සමහරට. නැත්නම් සීරි කියලා එකක් තියෙනවා. මොකක්ද ඒක? ඒකත් ඔය යකඩ ආයුධයක්. ඒකෙන් ගහනවා. ඒ ඔය විදිහට හරියට දුක් විඳිනවා. එකක් නෙවෙයි සමහරට එක්කෙනෙකුට වැඩිම වද බඳන් දෙනවා. අර කසපාරක් දෙනවා ඊට පස්සේ උලෙජ් ගිහිල්ලා තියෙනවා. තව කටුබෙරේ කියලා දාලා තියෙනවා මේ සිංහල රටේ එහෙම තිබුණා ඉස්සර. ඔය රාජසිංහ රජුරුවන් කාලේ එහෙම කටුබෙරයක් තිබුණා. ඔය කසපාර තියෙන එක උලේ තියෙන එක ඒ අපායේ ගැන සංසන්දනය කරන්න බෑ ඒකේ තියෙන දුක. දැන් කොච්චර දුක් විඳිනවද කසපාර 100 කාලෙ ගිහින් උලෙත් තිබ්බන් පස්සේ. ඊට වඩා කියන්න බැරි තරම් විශාල දුකක් විඳිනවා මේ අපායවල කියලා. එතකොට නිරන්තරයෙන්. දැන් මෙයාට පොඩි සහනයක් තියෙනවා. ඒක කසපාරක් ගහලා ටික වෙලාවක් තියෙන සහනයක් අනික් කසපාර වදින කාලේ. ඊට පස්සේ කසපාර 300ක් ගහලා උලට අරගෙන යන කාල පොඩි විරාමයක් තියෙනවා. එහෙම එකක් නෑ අපායේ. විරාමයක් නැතුවම දුක හම්බ වෙනවා. අනික එක මොකද දන්න මේ මනුස්සයා ටික වෙලාවක් තමයි දඬුවම් විඳින්න ඉන්නේ ඊට පස්සේ මරණයටපත් වෙනවා. අපායේ එහෙම නැහැ. ඒ කර්මය ඉවර වෙනකල් මැරෙන්නේ නැහැ. දුක් විඳින්න ඉන්නවා. ඉතින් ඒ වගේ ඒක සංසන්දනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඉතින් මේවා දකින්න ඕන අපි මොකද මේ සංසාරේ භයානකයි කියලා. සංසාරේ ගෝරබිරම් සංසාරේ කියලා කටෙන් කියනවා. කොච්චර ගෝරබිරම්ද කියලා කියන්නේ කොච්චර මාරුද කියලා අපි දකින්නේ නැහැ. අවබෝධ වෙන්නේ නැහැ මේක ගැන. එතකොට අපාය ගැන බයක් හිතෙන්නෙත් නැහැ. දිවි ලෝකවලට යන්න කලකිරෙන්නෙත් නැහැ. ඒ වගේ දැන් අපි දිවි ලෝකයට යන්න ගොඩක් පින් කරනවා මිනිස්සු. ඒගොල්ලෝ ගිහිල්ලා සුගති වලට ගිහිල්ලා සැප වෙන්න ඕනක් කියලා. නමුත් ඒකත් తాවකාලිකයි ඒකත් දුකයි කියලා තේරෙන්නේ නැහැ. ඒකට ඒකත් තේරුම් ගන්නට මේ අප සතර අපායෙත් තියෙනවා තේරුම් ගන්නට මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයටම ඇතුළු වෙන්න ඕන. එතකොට මේ හිතව මේක දකින්න ඕන. ඒ වගේ මාධ්‍යයක් තමයි මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ මාධ්‍යය. එතකොට හිත එක විදිහකට බය වෙනවා එක විදිහකට කලකිරෙනවා. ඒ කලකිරෙන්නේ මේ ජීවිතය ගැන බය වෙනවා කලකිරෙනවා. ඒ වගේම සංසාරය ගැන බය වෙනවා කලකිරෙනවා. එතකොට හිත කරන දේවල් දැන් හිත කරන්නේ මේ මන විඥානේ කියන දේවල් නේ කරන්නේ ආස්වාද සැප සතර විඳින්න කියලානේ. එතකොට හිත අවබෝධ කරගන්නවා මේ මන විඥානේ කියන එක නොමග යවනවා කියලා හිත. එතකොට හිත ශක්තිමත් වෙනවා. හිත තමයි ශක්ති නාම රූප ධර්ම. එතකොට යාගේ තැනට නියම තැනට යනවා. ආවට පස්සේ මේ රූපවල ඇලෙන්නෙත් නැහැ. මනෝ විඥාණයෙන් කියන්නේ අහන්නෙත් නැහැ. මනෝ විඥානේ අක්‍රිය කරලා දානවා. ඊට පස්සේ විඥානෙක් ඉන්ද්‍රියමය විඥානවල යම් දෙයක් තියෙනවා නම් ඒ වයින් කරනවා. මොකද මේ ඉන්ද්‍රියමය විඥානවල තියෙන
දැනීම් සම්භාරය උපයෝග කරගෙන තමයි මේ සංසාරයේ එක එක භවය අපි ජීවත් වෙන්නේ. ඉන්ද්‍රියමය විඥානවල තියෙන දත්ත කපඩාව සම්පූර්ණ විනාශ කරලා දැම්මන් පස්සේ අපිට ජීවත් වෙන්න උපදෙස් ලබා ගන්න නැහැ කයෙන්වත්. එතකොට මනෝ විඥාන තක්‍රිය කරලා දාන එක තියෙනවා. මරණ කල්පන. එතකොට මේ හිත බලයටපත් වෙනවා. ස්වාමියාවටපත් වෙනවා. මේ නාම රූප ධර්ම වල. ඊට පස්සේ රූපය එයාට ඕන විදිහට රූපේ හසුරුව ගන්නවා. ඒ රූපය ගැන කලකිරලා නැතින්නේ. ඒක හින්දා රූපයක් ආවොත් රූපයක් කියලා අයින් කරනවා. දැන් වාගේ මේ හවුල් වෙලා ඇහත් එක්ක ගිහිල්ලා රූප ගන්න නෑ. කනත් එක්ක යාළු වෙලා ප්‍රියමනාප ශබ්ද හොයන්නේ නෑ. නහයට ගිහිල්ලා ප්‍රියමනාප ශබ්ද හොයන්නේ නෑ. ආස්වාදිතක. ඒ කියන්නේ අවබෝධයක් එනවා මේකේ. ඒ අවබෝධය ලබා ගන්නට නම් මේ මාර්ගයට එන්න ඕන. ඊ රාත්‍රියේත් හැබැයි හොඳම හාමුදුර කෙනෙක් ධර්මයේ දේශනා කළේ මම ඉස්ලා වලස්පොල්ලේ ගුණරත්න හාමුදුර. උන්වහන්සේ ගැන කතා කරා මේ සීත ගැන ටිකක්. ඒ කියන්නේ අවබෝධයක් ලබන්න ඕන. මේ හිතම අවබෝධයක් ලබන්න ඕන කියලා නමුත් මේ අභ්‍යාස කරලා නැති නිසා දැන් මේ හොඟක් තර්ක විතර්ක කරන ඔය ධර්මයේ දේශනා කරන මේ සමතයගේ ඉහළම තත්ත්වයේ ඉන්න කෙනෙක්. ඒකට යා තෝරලා දුන්නා. තෝරලා දෙන නිවේදකයා. එයා නිවේදකයාත් එහෙම කිව්වා. එයාත් තේරුම් අරගෙන තියෙනවා. මොකද දන්නවද අපිට නිවනට යන්න අනෙක් කිව්වා ඔක්කොම අතහැරලා නිවනට යන්න ඩිංගක් හරි ඒ පැත්තට කතා කරන එකම හාමුදුරුවෝ තමයි දැන් බණ කියන්නේ කියලා. බොහොම අගේ ඇති මේ මහත්තයා කිව්වා. ඒ කියන්නේ අනික් අයටත් මේක තේරෙනවා. හොඳ බණ කවුද කියන්නේ කියන එක. බණ ගන්න අපේව මේ මාධ්‍යට යන්නේ නැහැ ගියට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ කියන්නේ මටත් කියන්න පුළුවන්. හොඳයි කියලා කියන්න බෑ. අපේ අය නම් දන්නවා දැන් හොඳයි කියන එක තේරෙන්නේ අනික් බණ අහනකොට වැඩි ප්‍රිය නෑ අහන්න. අර මම මෙතන ඉන්නේ හින්දා රේඩියෝ එක දාලා තියෙන හින්දා අහනවා. නමුත් දන්නවා හොඳටම අපි අහන බණ අපේ බණ ඕවා නෙවෙයි කියන්නේ. අපි ඉන්නේ වෙන තැනක් කියලා. ඒකට ශ්‍රේෂ්ඨ බණ අහනවා. ඉතින් මගේ බණ හොඳ වෙන්න නම් මේ මාර්ගෙට එන්න ඕනේ. දැන් ඔය අත්තන්ගේ සුවිශේෂ පුද්ගලයෝ මෙතන විශේෂයෙන් නෑ ඔක්කොම ඉන්නේ. ලෞකික වශයෙන් නැත්තම් මේ සමාජීය වශයෙන් එක තත්තරාත්තරමල හිටියට මේ අභ්‍යාසයට ආවන් පස්සේ ඔක්කොම ආර්යෝ. ඉතින් ආර්ය නොවන කෙනෙකුට මේ ආර්ය බණ තේරෙන්නේ නැහැ. ඉතින් මටත් මම රේඩියෝ වල බණ කිව්වා, ටීවී වල බණ කිව්වා. නමුත් ඒ කිසිම ටිකක් ඔය ප්‍රතිචාරයක් තියෙන ලස්සනයි කියලා කියන්න පුළුවන්. ඒක ඉතින් මම ගිහි කාලෙත් සමහර අයත් එක්ක බණ කියන ධර්ම සාකච්ඡා කරනවා. ඒතරම් කියන අනාර්ග ධර්මයේ කියලා යාගේ ඒකොල්ල මයෙන් බේරිලා යන්නේ කොයි වෙලාවද කියලා හිතේ තියාගෙන කෝච්චිට හොනවා කියලා. ඒ මම වැඩි වෙලා කියන්නේ නැහැ. ඒ කියන්නේ ඒ කැමති නැහැ. ඒ කියන්නේ මේ ධර්මයේ තේරෙන්නේ නැති හින්දා අහන්න කැමති නැහැ. ඉතින් ඔයත් අහගෙන ඉන්නවා. ඒක නිසා ඔයත් දන්නවා අපි අහන බණ ඔය අර බණ නෙමෙයි කියලා. සම්මති බණ නෙමෙයි. අපි අහන බණ ආර්යයන් බුදුරයන් වහන්සේගේ ආර්ය බණ අහන්නේ. ඒ මොකටද නිවන් දකින්න යන්න මාර්ගය කියා දෙනවා. එතකොට මාර්ගය කියා දෙනකොට අපිට කියා දෙන්න වෙනවා මේ දුක ගැන. එතකොට දුක ගැන කතා කරනකොට අපි කිව්වනේ දැන් රූපේ දුකයි කියුවන් පස්සේ මේ ඔක්කොම රූප ලෝක. සතර පායත් රූප ලෝක. එතකොට සුගති කියලා කාම සුගතිත් රූප ලෝක. රූප බ්‍රහ්ම ලෝකත් රූප කියලාම තියෙනවානේ. ඊළඟ අරූප කියන එකත් රූපයක් කියලා තියෙනවානේ. අරූප ලෝක කියලා. ඒකේ තේරම රූපයක් නැහැ කියන එක නෙවෙයි රූපේ තදංග කරලා තියෙනවා. ඒ නිසා ලෝකයක් තියෙනවා රූපයක් තියෙනවා. ලෝකයක් තියෙනවා නම් ඒ රූපයක් තියෙනවා නම් දුකක් තියෙනවා. ඉතින් මේ සංසාරේ කියන්නේ කොතන හිටියත් සංසාරේ කෝටි ගණක් අපි ඉපදුනත් අපි දුකේම ඉපදෙනවා දුකේම ජීවත් වෙනවා දුකේම මැරෙනවා. ඉතින් මේක තේරුම් ගන්න බෑ ඉස්සෙල් දුකෙන් නිදහස් වෙන්න. අවබෝධ කරගන්න එපා. ඉතින් ඇහුවට බෑනේ. අහන්නේ වෙන දෙයක්. ඔය ඊයර වලස්මලි ගොන්රත්න හාමුදුරු කිව්වෙත් ඒකයි. අපි අහනවා දැනගන්නවා. දැනගත්තට අපිට කලකිරෙන්නේ නැහැ. මොකද අපිට අවබෝධයක් නැහැ. අවබෝධය ලබන්න එයා දන්නේ නැහැ හැබැයි. ඉතින් අපි නුවණෙන් අවබෝධය ලබන්න ඕනේ. මේ නුවණ කියන එක අර ඒක පරිවර්තනය කරගන්න දන්නේ නැහැ. අප නුවණ කියන එක ප්‍රඥාව කියන එකට පරිවර්තනය කරගන්න. දැන් නෑ ඒක තමයි හිතයි තියාගෙන. නමුත් ප්‍රඥාව කියන එක සමාන වචනේ නෑ නුවණට නුවණ ලබා ගන්න වෙන විදිහකට බෑ. මේ ආර්ය මාර්ගයට වෙලා නුවණ වර්ධනය කරගන්න ඕන. නුවණ වර්ධනය කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ ප්‍රඥාව වර්ධනය කරගන්න ක්‍රමයක් නැහැ. අර මතක තියාගන්න. ප්‍රඥාව වර්ධනය ඉබේ වර්ධනය වෙන දෙයක්. ඒකට කරන්න ඕනේ ඉබේ වර්ධනය වෙන්න නම් හිත වඩන්න ඕන. හිත වර්ධනය කරනකොට වෙන පැත්තකින් ප්‍රඥාව වර්ධනය වෙනවා. දෙකම එකට වර්ධනය වෙනවා. ඒකයි චිත්තම් පඤ්ඤාංච භාවය කියලා. ඒකට හිත වඩන්න ඕනේ. එතකොට ප්‍රඥාවත් වැඩෙනවා ඉබේ. ප්‍රඥාව කියන එකක් ඇත්තෙම නෑ අපිට හිතක් තියෙනවා. ඒ හිත වර්ධනය කරන්න බෑ අපිට. ඒ කියන්නේ අපිට දැන් තියෙන පෘථජන හිත වර්ධනය කරන්න බෑ. ඒක නිදහස් කරගන්න තේරෙන්නේ නෑනේ. ඉස්සෙල් මේ හිත නිදහස් කරගන්න. නිදහස් කරගත්තන් පස්සේ වර්ධනය කරන්න පුළුවන්. ඒ නිදහස් කරගන්නවා කියන්නේ මේ වැඩ වලින් ඔක්කොගම නිදහස් කරගන්න ඕන. මොකද ඇහැට යන්නේ එකයි රූප ගන්න එකෙම නිදහස් වෙන්න ඕන. ඊළඟට ඒ රූපේ විතර අරගෙන විඥානේ තැම්පත් කරන එක නිදහස් වෙන්න ඕන. දැන් ඔන්න නිදහස්.
එතකොට මේ නිදහස් වීම දැන් ලෞතර බුදුරජාණන් වහන්සේ කොහොමද මේක නිදහස් කරගන්නේ කියලා බැලුවා. ඉතින් ලෞතර බුදුරජාණන් වහන්සේ තමයි මේ දැක්කේ මේ එක රූපයකට ගිහිල්ලා චිත්තක්ෂණ 17කට යනකොට 17 වෙනි චිත්තක්ෂණයේදී මේක නිදහස් වෙනවා. එතකොට මෙයා යම් යම් කර්ම කරනවා. ඒ ක්‍රියාව නතර කරගත්තොත් ඒ 17 දී මෙයාට ඒක අවබෝධය යුතු මේ 17 දී මම නිදහස් වෙනවා කියන්නේ එයා 17 දී යට නිදහස් වෙලා තියාගන්න පුළුවන් එතකොට. ඒක පුරුදු කරන්න ඕන. දැන් අපි යන්නේ කොහොමද දන්නවද? පළවෙනි චිත්තක්ෂණේ ඉඳලා 16 වෙනි චිත්තක්ෂණයට යනකොට වැඩ කර කර යනවා. 17 වෙනි චිත්තක්ෂණේ නිදහස් වෙනවා. දැන් මේක චක්‍රයක්. ඒ චක්‍රයක් කියලා මම අවබෝධ කරගත්තා. ඒ නිසා මේ චක්‍රය හදනවා. ඒ කියන්නේ එක ළඟම තමයි අනිත් පැත්තේ තියෙන 17. නැත්නම් 17 ඉවරලා තමයි ඊළඟට එකට එන්නේ. එතකොට අපි යන්නේ මේ එකේ ඉඳලා 14 ගිහිල්ලා ඔය පෘථජන මාධ්‍ය යනවා කියන්නේ. ඔය හැට යනවා කනට යනවා නාහට යනවා දිවට යනවා ওই විදිහට එකතු කරලා යනවා. ඉතින් 17 නිදහස් වෙනවා. ඉතින් ලෝතර බුදුරජාණන් වහන්සේ දැක්කම මෙන්න මේ හිත නිදහස් කරගන්න ක්‍රමයක් තියෙනවා. මේක මහා ගැඹුරු ධර්මයක් මම කියන්නේ. හැබැයි ඒක ඉස්සරහට නම් පහසුවේ අර පොත ලිව්වෙන් පස්සේ. ඉතින් ඊට පස්සේ මේ දැන් එකේ තියෙනවානේ. එකේ ඉඳලා ආපහු හැරුණොත් 17ට එනවා. එකපාරම. එතකොට පීවර එකයි. දැන් මේ පීවර මේ පැත්තේ යන්න ඕන 17කට. මේ පැත්තෙන් එකේ ඉඳලා 17ට එනකොට ඒක ආපහු වෙන දෙවෙනි පීවර. පළවෙනි එක 15 වෙනි තැන ඊට පස්සේ දෙවෙනි පීවර 17 වෙනි පීවර. මේ 17 වෙනි පීවරට ඊළඟට ළඟ තියෙන්නේ මොකක්ද දන්නවද? මේ ඉන්ද්‍රියමය විඥානය. අර දැනෙමි ගබඩාව. ඉතින් ගබඩාවේ තියෙන දැනෙමි ටික අයින් කරන්න ඕනේ. අර විඥානේ අයින් කරන්න එපා. විඥානේ තියෙන තාක්කල් අපි සංසාරේ යන්නේ. ඊට පස්සේ ඒ ටික අයින් කරනවා. ඒ ටික අයින් කරලා යම් කිසි දවසක මේ විඥාන පහේම තියෙනවා. සම්පූර්ණයෙන් අයින් කරලා අවසාන විඥානයත් අපි හිතමුකෝ කනේ තියෙන එක කියලා. කනේ විඥානේ අවසාන එකට කියනවා චර්ම විඥානය කියලා. ඒ විඥානයත් අයින් කළාන් පස්සේ අපි විඥාණයෙන් නිදහස් වෙනවා. එතකොට ඉතිරි වෙන්නේ නාම රූප දෙක විතරයි. ඔන්න ඔතෙන්ට එනකල් තමයි ලස්සන බුදුරජාණන් වහන්සේ ඔක දැක්කා. ඉතින් අපිට දකින්න පුළුවන්. දැන් මම කිව්වම තේරෙනවද නෑනේ. ඒකෙන් හින්දා තාම මේ කරන අභ්‍යාසය ඔහොම කරන්නේ. දැන් මොකද දන්න අපේ හිත අප කොහරද ගෙනියන්නේ? මේ භාවනා කරන්න වාඩි වෙලා. එකපාරම හිත අර පුරුදු විදිහට ඇහැට ගිහිල්ලා අර කනට ගිහිල්ලා අර චිත්තක්ෂණ 17 යන්නේ නැහැ. එකපාරම ඇහත් වහනවා කනත් වහනවා නායත් වහනවා දිවත් වහනවා කයත් වහනවා. එතකොට හිත නිදාස් කර ගන්නවා. ඊට පස්සේ දකින්න විඥාන රූප. රූප හරි වේදනා හරි ලේසියෙන් තියෙන මේ දෙක චෛසික දෙකනේ. රූප වශයෙන් හරි වේදනා වශයෙන් හරි ඒවා ටික අයින් කරනවා. ළඟම තියෙන එකේ 16 තියෙන ඒ ටික ඔක්කොම චිත්තක්ෂණ 17 ඉඳලා 16 ටික අයින් කරනවා. එතකොට මොකද කෙරුවේ අපි? ඉස්සෙල්ලා සාමාන්‍ය ජීවිතයේ සංසාරේ යනකොට අපි ගියේ එකේ ඉඳලා 17ට. ඒ කියන්නේ ගඟේ පහළට. දැන් පටිසෝතගාමී. දැන් ආපහු ඉහළට යනවා. ඒ කියන්නේ එකේ ඉඳලා 14 ගියා. 17 ඉඳලා 16 අයින් කරනවා ඔක්කොම. 16 අයින් කරලා පස්සේ විඥාන ඔක්කොම අයින් වුණාන් පස්සේ විඥානස්ස නිරෝධේනේ තිතං උපරෝජ්ජති. ඒ වචනේ අහලා බෑ. පොතේ තියෙන විඥානස්ස නිරෝධේනේ තිතං උපරෝජ්ජති කියලා. ඒකට තුරලා දෙන්නේ අපි දේශකයන් වහන්සේලා මොකක්ද දන්නවද? මේ විඥාන කියන්නේ හිතටනේ. හිතේ අවසාන විඥාන කියන්නේ හිත රූප ගන්න එකටනේ. ඒ කියන්නේ රූප වල පහළ වෙන්න ඕනේ රූපයයි ඇහැයි විඥානය පහළ වෙන්න ඕනේ කියලා කියන්නේ ස්පර්ශයකට. එතකොට එහෙම පහළ වෙන්නේ නැති වෙනකොට නිවන් දකින්නවා කියලා. ඒක විශාල මොඩ වැඩක්. ඒ කියන්නේ එහෙම නැත්තම් අවුලක් ඒ කරන්නේ. මේ වැඩේ කරලා නෙවෙයි. අර පොතේ තියෙනවට ඒක ගිතින් ගලප ගන්නවා. මම එහෙම ගලපගේ ඒ විදිහට බොරුවට පොතේ තියෙන එක ගලපන්නේ නැහැ. ඒ කල්පනා කරලා. දැන් මේ ක්‍රියාවෙන් මේ කටට දකින්න පුළුවන් මං කියන එක. එතකොට අවසන් කරන්න ටිකක් කාලයක් යනවා. ඇයි චක්කු විඥාන ගාන විඥාන සෝත විඥාන මේ විඥාන පහේ එකතුවක් තියෙනවා නේ වගේ හුඟක් දැනීම සම්බරයක් තියෙනවානේ. අවුරුදු 7ක් 8ක් යාර භාවනා කරලා පුරුදු කරනවා නම් 7ක් 8ක් වෙනකොට පොඩි ගාණක් නෑ. ඉතින් අම්මගේ කිරි රහ එතකොට අම්මගේ රස්නිය අම්මගේ කතාව එතකොට තාත්තගේ ආදරේ ඒවා ටික ඔක්කොම ටික ටික තියෙනවා. එයාගේ සෙල්ලම් බඩු ඒ වගේ ටික ටික තියෙනවා. සෙල්ලම් බඩු තියෙන කාලේ ඔක ටිකක් අමාරුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ නම් කිව්වේ මොකක්ද දන්නේ මේ මාර්ගයට ඇවිල්ලා නිවන් දකින්න කොච්චර වයසක් වෙන්න ඕනද කියලා. ඒ කියන්නේ තමන් බත් කනවා. ඒ පිඟානට බත් කනවා එළියට දීලා අම්මා බත් කනකොට කාකෙක් එනවා. කාක්කත් ඉතින් ආසයිනේ කන්න. කාකක් දන්නවා ඒ පොඩි එක්කෙනා කියලා. ලොකු එක්කෙනෙක් ළඟට එන්නේ නැහැ. ඉතින් ඇවිල්ලා පිඟානෙම බත් කනවා. ඒකත් ඉතින් ඉඳගෙන කන්නේ විඤ්ඤාට කට දාලා කාලේ යනවා යන්ට. ඉතින් බබාට එලව ගන්න තේරෙන්නේ නැහැ. බබත් පැත්තක ඉඳලා කනවා. ඒක තේරෙන්නේ නැති කාලේ. ඒ කාලේ නිවන් දකින්න බෑ. ඒ යමකිසි කාලයක මේක කාක්කා මගේ බට්ටි කනවා මෙතෙන්ට ඇවිල්ලා කියලා ෂූ කියලා එලව ගන්න පුළුවන් නම් අන්න ඒ කාලේදී මේ අභ්‍යාසයට දාලා එයාට රහත් වෙන්න නිවන් දකින්න කියා දෙන්න පුළුවන් කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒකට තීරුම් පෑදුම් කියන්නේ අවුරුදු 4-5 වගේදී පුළුවන් වැඩේ කරන්න. ඒකයි අවුරුදු 7 දී රහත් උනේ.
ඒකට එලව ගන්න පුළුවන් බත් ඒ කියන්නේ තමන්ගේ බත් පිඟානට එන කාක්කා එලව ගන්න පුළුවන්. එතකොට ඒ මොකද දන්න තර්කයක් තියෙනවා එයාට. තර්කය කියන්නේ මෙයාගේ මගේ බත් ටික කනවා. මට අඩු වෙනවා. මේක හොරෙන් කනවා උදුරගෙන කනවා මේක එලව ගන්නවා ෂූ කියලා එලව ගන්නවා. ඒ කියන්නේ එච්චරකට ඒ තර්ක විතර කරන්න පුළුවන් කාලෙ. අපේ ඇට ඒක බෑනේ. අවුරුදු 60ක් 70ක් වුණත් එහෙම තර්ක විතර කරන්න බෑ. උහේ කනවා කොච්චර හරි. වෙන කාල බීලි ඉවරල මේකයි ලස්සන කරගත්තද? ශක්තිමත් කරගත්තද? කාලයක් වර්ධනය කරගත්තා ටික කාලයක්. ඊට පස්සේ කය කෑව මොකටද? වර්ධනය වුණා කියමුකෝ. දැන් එතනින් පස්සේ එක දවසක් දකින්නවා නම් කොහේ හරි ටිකක් පරිහාන්ට ගිහිල්ලා තියෙනවා එදා කෑම නවත්තන්න ඕනේ. අත්‍තරද ඒව නෑනේ. ඒ කියන්නේ එහාට යනවා. එතනින් පස්සේ වෙන්නේ. කන ගානට පරිහාන්ට යනවා. ඉසත් පරිහාන්ට යනවා, ඇස් දෙකත් පරිහාන්ට යනවා, කටත් දත් ටිකත් පරිහාන්ට යනවා, නහයත් පරිහාන්ට යනවා, කයත් පරිහාන්ට යනවා, ශක්තියත් අඩු වෙනවා, හංගරලිත් වැටෙනවා, ලක්ෂණත් නැහැ. එතකොට අනෙක් අය ප්‍රිය කරන්නේත් නැහැ. අපි කියන්නේ 40 ඇඳිරිය කියනවා 40ට ආවන් පස්සේ කන ඇහෙන්නේ නැහැ කියනවා අවුරුදු 40 ගණන් වලදී ඔය මේ ආහාර අරගෙන ඒක බත්ම කාලා නෙවෙයි ඇහෙමුත් ආහාර ගන්නවානේ කනෙමුත් ආහාර ගන්නවා නාහෙමුත් ආහාර ගන්නවා දිවෙනුත් ආහාර ගන්නවා කයිමුත් ආහාර ගන්නවා මොනවටද මේ වර්ධනය සඳහා ජීවත් වීම සඳහා ඉතින් අපි ජීවත් වුණාද වර්ධනය වුණාද පරිහාන්ට ගිහිල්ලා මොකද උනේ මැරුණා ඒකයි කිව්වේ ජරා මරණ කියලා ඒ ටික වුණා එච්චර විතරක් නේ ව්‍යාධි ලෙඩත් හැදුණා. ඉතින් ওই ටික අපිට තේරෙනවා ඔක්කොක හැම වෙලාවෙම අපි විඳිනවා. අපිට තේරුම් ගන්න පුළුවන් බෑ. ඒකෙන්ද අපි මේකෙම යනවා ඉතින්. ඉතින් හැබැයි ඉතින් කියනවනේ අපි බෞද්ධ වශයෙන් කියනවා අපි නිවන් දකින්න යනවා. ඉතින් ප්‍රාර්ථනා කර කර යනවා. නිවන් ලැබේවා නිවන් ලැබේවා නිවන් දකීවා අමා මහ නිවන් ලෝතර පුදුරන් වාසික ආවන් නිවන් ලැබේවා කිය ප්‍රාර්ථනා කර කර ඒවා ওই වගේ යනවා දිගින් දිගට. ඉතින් ලැබෙන්නේ නැහැ. ඒ මොකද දන්නද අපිට තේරුම් ගන්න ඉස්සෙල්ලාම අවබෝධ කර ගන්න ඕන මේ දුක. දුක කියන එක අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ යමක් අනිත්‍ය නම් දුකයි අසුබ නම් දුකයි අනාත්ම නම් දුකයි. එතකොට මේ වගේ දකින්න ඕන අපි මේ දකින හැම එකෙම මේක නිට්ටියද? මේක අත්‍යද කියන්නේ මේකේ ආත්මයක් නැද්ද? එතකොට ස්ථිර මමද කියලා මම කියන්නේ ස්ථිර දෙයක්ද කියන එකයි. එතකොට මේක සුබද කියලා. එහෙම එකක් නම් අන්න අපිට නවතින්න දෙයක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ හොඳට පැහැදිලි කළා. යමක් නිට්ටියද යමක් සුබද සුඛද අන්න ඒක නම් හොඳයි. ඉතින් නිවන විග්‍රහ කළේ එහෙමයි. නිවන කියන එක නිට්ටයයි සුභයි සුඛයි කියලා. ඒක ත්‍රිලක්ෂණය. ඉතින් එහෙම එකක් මේ පුරුෂයන් පුද්ගලයාට කොහෙදවත් හම්බෙන්නේ නැහැ. නිට්ටය දෙයක් හම්බෙන්නේත් නැහැ. අනාත්ම දෙයක් හම්බෙන්නේත් නැහැ. සුභ දෙයක් හම්බෙන්නේත් නැහැ. ඉතින් ඒ කියන්නේ එතකොට තේරුම් ගන්න ඕන මේ සංසාරයේ ලෝක ධාත් 31ෙම කොහේ විද්දත් කොයි වෙලාවෙ විද්දත් අපි දුකේමයි ඉන්නේ කියන එක. ඒ කියන්නේ තේරුම් ගන්නවා කියන්නේ ආબોධ කර ගන්නවා. අර දැනගෙන හිටියත් මදි. ඒ දැනගෙන හිටපේව දැක්කොත් තමයි ආબોධ කර ගන්න පුළුවන්. ඥානතෝහම් භික්ඛවේ පස්සතෝ කියන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේ. ඉතින් පස්සතෝ කියවට අපිට මේ ඇහෙන් දැකීම නෙමෙයි. ඇහෙන් විතරද දකින්න පුළුවන් කනෙන් දකින්න බෑනේ. කනෙන් අහන්න පුළුවන්. නායෙන් ආග්‍රහණය කරන්න පුළුවන්. දිවෙන් රස විඳින්න පුළුවන්. කාය ස්පර්ශය ලබන්න පුළුවන්. ඉතින් ඇහෙන් දකින්න බෑනේ. ඇහැ මේ ගැටලුවක් නේ. ඒතර මායාවක් නේ. ඉතින් ඇහැ දකින්නෙත් නැහැ. හිත දකින්නෙත් නැහැ. අපි දැක්කයි කියලා ගන්නවා. ඒ දකින්නේ ප්‍රියමනාප නම් මధుර ප්‍රියමනාපයි මధుරයි කියලා ගන්නවා. සමහර විට ඒ දකින්නේ අප්‍රියමනාප නම් ඒක අමధుරයි කියලා ගන්නවා. ඒකට අනාස්වාදයක් විදින. ওই දෙකෙන් වෙන්නේ විදීමක් වෙනවා. ඒ විදීම දුකක්. ඒක නිසා තමයි රහතන් වහන්සේ මේ මාර්ගයේ ගිහිල්ලා නිවන් දැකපු දෙවිය රූපයක් දැක්කම රූපයක්. ඒක හොඳ රූපයක් දැක්කත් රූපයක් නරක රූපයක් දැක්කත් රූපයක්. වෙනසක් වෙන්නේ නැහැ. හැලෙන්නේ නැහැ. එතකොට සෙලවෙන්නේ නැහැ කොයි පැත්තටවත්. හොඳ શબ્දයක් හම්බුණත් නරක શબ્දයක් හම්බුණා. අපි කියන්නේ කෙනෙක් අපිට බනිනවා. කෙනෙක් අපිට ප්‍රශංසා කරනවා. ඉතින් පෘථජ්ජනවදී ප්‍රශංසා කරනකොට අපි මේ මනුස්සයා පැත්තට අනිවාර්ය මනුස්සයා හොඳයි කියලා මේ මනුස්සයා කිට්ටු කර ගන්නවා. නරක බන්නස ඕමිනියා හොඳ නැහැ නපුරු මනුස්සෙක් කියලා. ඒ රහතන් වහන්සේට ඒ කතාවක් නැහැ. රහතන් වහන්සේක දකින්න શબ્දයක් විතරයි. ඒක හොඳ නරක ගන්න නැහැ කොහොමද? ඒක අතාරිනවා. අන්න ඒකයි මේ බුද්ධ ශාසනය අවසන්. ඒක නිකන් එන්න බෑ හිතෙන්න. ඒ කියන්නේ අර දකින શબ્දේ හොඳ වුණත් නරක වුණත් ඒක ආબોධ කරගන්න. මේ රූපේ කියන එක දුකක් කියලා. දුක නම් අපි ගන්න නෑනේ. ඒ ගන්න නැති වෙන්නත් ආબોධයක් තියෙනවා. දැන් අපි හොඳ රූපත් ගන්නවා නරක රූපත් ගන්නවා. ඉතින් කොයි වගේ ඉන්න පුද්ගලෙක් වුණත් ගන්නවා ඒ ටික. මේ ලෝක ධාත්‍යයේ සත්‍යක් වශයෙන් ඉපදිලා ඉන්නවනම් හොඳ දෙයක් ගන්න හොඳයි කියලා නරක දෙයක් ගන්නවා නරකයි කියලා. ඉතින් උතර තමයි ගැටලුව වෙන්නේ. ඒකට තමයි චේතනාව කියන්නේ. චේතනාව කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. ඒකෙන් ලෝභය ඇති වෙන්නේත් ওই චේතනාව තුළින්, ද්වේෂය ඇති වෙන්නේත් ওই චේතනාව තුළින්, මෝහය ඇති වෙන්නේත් ওই චේතනාව තුළින්. ඒක තමයි හොඳ කර්ම කරන්නත් ওই ටික අවශ්‍යයි. ඒ කියන්නේ චේතනා මුල් වෙන නරක කර්ම කරන්නට චේතනා මුල් වෙනවා. එමේ පෘථජන මේසන් ලෝකේ පහක් තියෙනවා. කුසල මූල කියලා නැත්තම්
පුණ්‍ය මූල කියලා එහෙම නැත්නම් පාප මූල කියලා තුනක් තියෙනවා. ලෝභ ද්වේෂ. කුසල මූල කියන්නේ අලෝභ දෝෂ. ඒකටත් මොහේ තියෙනවා හැබැයි. ඉතින් ওই තුනම නැති වෙන්න ලෞතර බුදුරන් වහන්සේ මාධ්‍යයට එන්න. ඒක නිවන් දකින්න. ලෝභයත් නැති වෙන්න නම් ද්වේෂයත් නැති වෙන්න නම් මොහයත් නැති වෙන්න. තවත් එක ලස්සන වැඩක් තියෙනවා. ලෝභය නැති කරගත්තොත් ද්වේෂය මොහය නැහැ. මොකද මේ හැම එකම එකට එක සම්බන්ධයි. සමவாய වෙලා තියෙන්නේ. වෙන් කර ගන්න බෑනේ. දැන් අපි මම කියන එකේ රූප මම අපි දකිනවා. ඒක තුල තියෙනවා හිත කියලා. ඒකත් මමක්. ඒක මේ රූපේ වෙන් කරලා අපිට දකින්න බෑ. ඊට පස්සේ මේක විඥානය කියලා අරූපමක් තියෙනවා. ඒකත් අපිට වෙන් කරලා දකින්න බෑ. මොකද මේක සමவாய වෙන. එකට සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙනවා හැම වෙලාවෙම. ඒක කාම තණ්හාවෙන් භව තණ්හාව හරි විභව තණ්හාව හරි වෙන් කර ගන්න බෑ. නැත්නම් රූප රාගේ කාම රාගේ අරූප රාගේ කියනවා වෙන් කර ගන්න බෑ. නිතරම මේ ක්‍රියාත්මක වෙනවා. එතකොට පුද්ගලෙක් පහළ වෙලා තියෙනවා. ඒ මනුස්සයා ඉතින් ආසාවෙන් ජීවත් වෙනවා. ආසාවෙන් හොඳ හොඳ දේවල් හොයනවා. නරක දේවලුත් හම්බ වෙනවා. මේ සම්මිශ්‍රණය තුල දුක් විඳ ඉන්නවා. ඉතින් මේක ඒ විදිහට දකින්න ඕන අපි. ඒක දකින්නකොට සම්මුති වශයෙන් කියන්නේ දැනගන්නවා කියන්නේ විඥානේ දැනගන්න එකට තමයි. ඊට පස්සේ දකින්නවා කියන්නේ ඇහෙන් දකින්නවා. ඒක ඇහෙන් දකින්න එක තමයි විඥානට යන්නේ. නමුත් මේකේ අනිත් පැත්ත තියෙනවා. අපි විඥාණයෙන් දැනගත්තු දේ අපි දකින්න ඕනේ ඊට පස්සේ. දැකලා මේක යථාර්ථය කියලා අවබෝධ කර ගන්න ඕනේ. අපිට දැන් යථාර්ථ සත්‍ය කියලා අපි බොරුවට මායාවකට රැවටිලා තියෙනවා. මේ හරි දේ අපේ අම්මා හරියට කිව්ව දේ. ඒව නැත්තම් අහවලා හරියට කිව්වා. ඒව නැත්තම් කට්ටඩිය හරියට කිව්වා. ඒව නැත්තම් ශාස්ත්‍රකාරය හරියට කිරි ගහට යනවා කවුරුත් ඇත්ත කියන්නේ නැහැ. එතකොට අපි කියනවානේ මම මේ කියන්නේ ඇත්ත. මම බොරු කියන්නේ නැහැ කියලා. නමුත් මේ පෘථජන මිනිස්සයා කියන්නේම බොරු. එයාට ඇත්ත කියන්න මාධ්‍යයක් නැහැ. ඇත්ත කියන්නේ මේ කට හොලවල මේ වචන මාධ්‍යයෙන් යම් කෙනෙක් කතා කරනවා නම් දෙවියෙක් හරි බ්‍රහ්මෙක් හරි මිනිසෙක් හරි එහෙම නැත්නම් හතර පාගත සත්‍යෙක් එයාට ඇත්ත කතා කරන්නේ නැහැ වචන මාධ්‍යයෙන්. එයා කියන්නේ එක්ක අර පහත්ම දේවල් තවත් ඊට වඩා අතිරේක දේවල් තියෙනවා බොරු හරි කේලම් හරි පටස වචන හරි සම්පප්‍රලාප හරි. ඒකට බබලෝ කියාගෙන අපේක. ඒක තමයි කතා කරන්නේ. තවත් නැත්තම් ඔක වංශවර නරවා මේවා ගහ ගොඩක් තියෙනවා. එහෙම නැත්තම් මේ මිනිස්සු කියනවා මොකද දන්න ධර්මයේ දේශනා කරනවා. නැත්තම් ආශිර්වාද කරනවා. නැත්තම් ගාථා කියනවා. ඕවා නරක වචන නෙමෙයි. මේ පෘථජන මිනිස්සුන්ට බණ දේශනා කරනවා ධර්ම දේශනා කරනවා කියන්නේ මේ පින් සිද්ධ වෙන දෙයක් කියලා හිතේ තියාගන්න. ඊළඟට ගාථා කියනවා කියන්නේ ඒ කියන්නේ ගාථා කියනවානේ අපි ගිහිල්ලා ගෙදරදී මොනිකම කියනවා. ඒකට කටව හොල්ලලා හැබැයි ගාථා දෙකක් විතරක් හරි. ඒ කතා කරලා. ඒ අම්මට දසමාසයේ උරේ කත්තා පෝසේති උද්ධිකරණ ආයුධීගම් වේසසතං මාතුපාදා නවමහන් කියන එක හරි. ඒක පිනක් ඇති වෙනවා. ඒ වචන ටික වටිනවා. උද්ධිකාරෝ අලිංගිත්වා චුම්බිත්වා පියපුත්තකා ත්‍රිපීතුමාද නමක් මං කියන්නේ. ඒක ඒ වචන ටික විතරක් ඇත්ත. එච්චරයි පෘථජන කෙනෙකුට කතා කරන්න පුළුවන්. ඉතින් දෙයියන්ට අම්මා තාත්තා නැහැ. බ්‍රහ්මීන්ට අම්මා තාත්තා නැහැ. මනුස්සෙන්ට අම්මා තාත්තා ඉන්නවා. ඉතින් අපේ අම්මා තාත්තා ඉන්න එකෙන් කෝටි දෙකක් ලංකාවේ ඉන්නවා. ඒ කෝටි දෙකෙන් ඔය අම්මට තාත්තට වඳින අය කොච්චර ඉන්නවද? වඳින්න ඕන අය දන්න අය. බෞද්ධයෝ කියලා 1,50,00,000ක් ඉන්නවා. ඒ වුණාට මං හිතන්නේ දවසකට අම්මට තාත්තට වඳින අය 10,000ක්වත් නැහැ. 1,50,00,000. අපි බෞද්ධයෝ අතර අනික අය වඳින්නේ නැහැනේ අම්මට තාත්තට. ඉතින් පින් කර ගන්නවා කියන කොහෙද තියෙන්නේ? දැන් ඕක නම් පින. ඒ වචන ටික යථාර්ථයක් කතා කරන්නේ. ඒ ටික විතරක්. අනික ඒවා ලොකු අය අනික ඒවා අපි කියන්නේ ඒක බොරු හරියටම අම්මා දැකලා අම්මගේ කියන්නේ දෙපතුල්ලගේ වැටිලා දන ගහලා ඒ කතාව කියනවා. ඒ කියන්නේ අම්මා කරපු දේ කියනවා මෙයා. හරියට. තාත්තා කරපු දේ හරියටම කියනවා ඇත්ත. ඊට පස්සේ අපි මොකද කරන්නේ? දැන් බුදුරන් වහන්සේ ලස්සන දේවල් කරලා තියෙනවානේ. ඒකට ගිහිල්ලා කියන්නේ බුදුරන් වහන්සේ නෑ. අපි ගලක් අල්ලගෙන ඒක කියනවා. ඉතිපිසෝ භගව අරහං සම්මා සම්බුද්ධෝ කියලා ඉවරලා අන්න වර්ධගත තැන. ඒක බොරුවක්. අපි වංචාවක් කරනවා. ඒ කියන්නේ වංචාවක් කියන්නේ බුදුහාඳුරු කියලා එක්කෙනෙක්. මේවා කරගෙන අපි බුද්ධානුස්සති භාවනාව කියලා නැත්නම් අනික ඒවා අපි වචනේ පාවිච්චි කරනවා නම් යම් කිසි දෙයකට ඒක අනර්ථය සඳහායි. ඒක දුක් සඳහායි. එදී අපි ඇත්ත කියන්න මොකද කරන්නේ? ඇත්තම කියන්න යථාර්ථ සත්‍යම් ප්‍රකාශ කරන්න මොකද කරන්නේ? තොල් දෙකෙන් කටවගෙන ඉන්න. එතකොට යථාර්ථ සත්‍යම් ප්‍රකාශ කරනවා. පරමාර්ථ වශයෙන් ඒක දකින්න ඕන. ඒක දකින්න ඕන. ඒක දකින්න වෙන ක්‍රමයක් ඇත්තේ නැහැ. මේ මාධ්‍යවල තියෙනවා 1000ක් 2000ක් නැත්නම් ලක්ෂයක් විතර තියෙනවා එක එක පුද්ගලයාට මේ ලෝක ධාතු තුල. ඒ වුණාට මේ මාධ්‍ය දන්නේ කවුරුත්. ඒ කියන්නේ ඇත්ත කියන මාධ්‍ය දන්නේ. ඒ දන්නේ නැතුව තමයි කියන්නේ ධර්ම දේශනා කරනවා ඇත්ත කියනවා. කවුද කියන්නේ? බුදුරජාණන් වහන්සේ කිව්ව එක තමයි මේ දේශනා කරන්නේ. ඒක පටන් ගන්න එහෙමනේ. ලෝතර බුදුරජාණන් වහන්සේ කිව්ව ධර්මයෙන් බිඳක් තමයි මේ දේශනා කරන්නේ. උන්වහන්සේ 84000 ධර්මයෙන් දේශනා කරලා තියෙන මම මේ බිඳක් තමයි ඔය ඇත්තන්ට
පැහැදිලි කරන්න මේ දේශනා කරන්නේ. ලෝකපාලකගේ දේශනා කරන්නේ. ඒක බොරු කියන්නේ. ඒකෝ කේලමක්. ඒ කේලමක් කියන්නේ නැහැ. දැන් කියන්නේ කොහොමද දන්නවද? ඒකත් බොරුවක් කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ රහත් නැන්දර මහරහතන් වහන්සේලා වන බුද්ධ පුත්‍රයා මොක පරම්පරාවෙන් ගෙනාපු එකක් මම දේශනා කරන්නේ. නැත්නම් බුදුහාමුදුරන්ගේ එකක් අහලා නෙවෙයි. ඒ බොරුවක් නේ කියන්නේ. බුදුගොසලියාපු එකක් කියන්නේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු එකක් නෙවෙයි. නමුත් ඊතරත් බුදුහාමුදුරුවෝ පාවල දෙන බොරුවට මේ විනාශයක් කරන්නේ ඒක තමයි මේ කියන්නේ. තමුන් දැනගෙන කියන්න ඕන. බුදුරන් වහන්සේගේ ධර්මයෙන් දකින්න පොත්වල නැහැ. බුදුරන් වහන්සේගේ ධර්මයෙන් බුදුහාමුදුරුවෝ ඉන්නකොට නම් අහගන්න පුළුවන්. නැත්තම් ඉතින් අහන්න ක්‍රමයක් උන්වහන්සේ දේශනා කළා. උන්වහන්සේ පිරිනම් පානකොට ආනන්ද හැමෝට ගිහිල්ලා ඇහුවා. දැන් ඔබ වහන්සේ පිරිනම් පානවා. ඊට පස්සේ අපිට මේ ධර්මය අහන්නේ කයින්ද? අපේ ගුරුවරයා කවුද? අපේ ශාස්ත්‍රුන් වහන්සේ කවුද? ඊට පස්සේ උන්වහන්සේ කිව්වා මගේ ධර්මයේ තියෙන. මගේ ධර්මයේ තියෙනවා ඇත්තන්ට. ඒ ධර්මයට එන්න එතකොට මම දේශනා කරන ධර්මයේ ආයසරයක් දේශනා කරන්න පුළුවන් 84 ධර්මස්කන්ධෙම දේශනා කරනවා. ඒක හොඳට අහගන්න පුළුවන්. ඉතින් ඔක්කොටම නම් ඇහෙන්නේ නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ ඉන්න කාලෙත් ඇහෙන්නේ නැහනේ. 1000කට ධර්ම දේශනා කළොත් 4 දිනකට එඩිංගක් වැටෙනවා. අනික අයට ඇහෙන්නේ නැහැ. සමහර නින්ද යනවා, සමහර ඔහි බලාගෙන ඉන්නවා. ඒක තේරෙන්නේ නැහැ. ඒ ප්‍රඥාව නැති නිසා. ඒ කියන්නේ එකක්වත් ඒක තේරෙන්න පාරමී ධර්ම පිළිල් නැහැ. ඒ කාලෙත් එහෙමයි, දැනුත් එහෙමයි. දැනුත් එහෙමයි කියන්නේ ලෞතර බුදුරජාණන් මම නැති කාලේ කොකට ධර්මය අහන්න මගේ ආර්ය අෂ්ටාංග මාර්ගයට ප්‍රායෝගිකයෙන්ට. එතකොට ධර්මය අහන්න පුළුවන්. දැන් මම ওই ධර්මයේ 84 ධර්මස්කන්ධේ මම අහනවා. මම හැමදාම කියනවා මම අහලත් තියෙනවා, අහනවා ගැටලුවක් නැහැ. ඕන තැනක ඕන මුල්ලකට ගිහිල්ලා හංගිලා තියෙන ධර්මයක් හරි අහගන්න පුළුවන්. ඒ විචක්ෂණ භාවය මට තියෙනවා. ශක්තිය. දැන් ඔයත් අන්නත් තියෙනවා එහෙම. මම හැමදාම ධර්මයේ දේශනා කරනවා. ඒ මාර්ගයට ඇවිල්ලා අඩු ගන්න මේ සංයුත්ත නිකායේ තියෙන ටික. ඒව නැත්තම් ධම්මපදේ හරි ලේසියිනේ. ඒකේ ගාථා තියෙන 423ක් නේ. ඒ 23 තියෙන ධර්මයවත් මේකට පේනවද නෑනේ. අන්න එතනයි කතාව. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට හම්බ වුණේ නෑ. උන්වහන්සේගේ ධර්මය අපිට අහන්න හම්බෙන්නේ නෑ. අහන්න හම්බෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? බුදුහාඳුරු දකින්නෙත් නැහැ. ඒ කිව්වේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ඒ ඉන්න කාලෙත් බුදුරජාණන් වහන්සේ ජීවමාන ඉන්න කාලෙත් ඒ කතාව මේ විදිහමයි දැනුත් ඒ විදිහමයි. බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ රුවක් වශයෙන් නැතුණාට උන්වහන්සේගේ ධර්මය තුල උන්වහන්සේ ඉන්නවා. ආ දැන් කියන්නේ මාව දකින්න ඕන නම් මගේ ධර්මය දකින්න. ඒකට මා කවුද කියලා අවබෝධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ ලෞකික වශයෙන් නෙමෙයි. ලෞකිකේ ඉන්නවා, රාජ්‍යරෝ ඉන්නවා, ඇමති ඉන්නවා, අගමැති ඉන්නවා, තව එක එක්කිනා ඉන්නවා, නඩුකාරයෝ ඉන්නවා, ඒක මේකද ඉන්නවා. එහෙම නෙමෙයි. මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඉන්නවා ලෞතර බුදුරජාණන් වහන්සේ ඉන්නවා. උන්වහන්සේ කිව්වා මගේ ධර්මය දකින්නවා නම් මම දකින්න පුළුවන්. ඉතින් ආර්යයන් වහන්සේලා ඉන්නවනේ අපේ රාතන් වහන්සේ දකින්න නම් උන්වහන්සේගේ ධර්මය අහන්න ඕන. අනාගාමී වෙච්ච උත්තමයෙක් දකින්න නම් උන්වහන්සේගේ ධර්මය අහන්න ඕන. ඒ වගේම සෝවන් වෙච්ච උත්තමයෙක් ඉන්නවා නම් ඒ අඳුර ගන්නට උන්වහන්සේගේ ධර්මය අහන්න ඕන. වෙන විදිහට අඳුර ගන්න ක්‍රමයක් නැහැ. ඉතින් බලන්න ඒ කියන්නේ මෙතන අපි මං කියලා මේ ලෝකෙම කවදාවත් නැහැ කියලා අවුරුදු 2130ක් තිස්සේ මේ අභ්‍යාසය කියා දුන්න කෙනෙක් ඇත්තේ නැහැ. එතකොට ඒකට දාපු කෙනෙක් ඇත්තේ නැහැ. එද මේක හරි වටින දෙයක්. ඒ අපි මිනිසුන්ට වටින්නේ නැහැ. ඒ කියන්නේ ලංකාවේ ඉන්න මිනිසුන්ට මම මිනිසුන්ට සමහර අයට වටින්නේ කොයිල් රටට ගියත් එච්චරයි. ඒක මගේ ඇත්තටම ව්‍යායාමයේ වෙන්නේ මම බලාපොරොත්තුව මේකයි. මේ ශාසනය ව්‍යාප්ත කරන්නට බබළුවන්ට චිරස්ථිර කියන්නේ. ඒක මට තනියම කරන්න බෑ. ඒකට මට ධර්ම දේශනා කරන්න පුළුවන් අනෙක් අයට ඇත්තට මේ දුක අවබෝධ කරගෙන දුකෙන් නිදහස් වෙලා ඒ කියන්නේ මේ ධර්මය අවබෝධ කරලා හැම කොනේම තියෙන ධර්මය නැතත් ටික ටික හරි අවබෝධ කරලා දේශනා කරන්න පුළුවන් නම් මේ මාර්ගය අනෙක් අයට ශ්‍රේෂ්ඨ ආසනයේ ඉඳගෙන ධර්මාසනයේ ඉඳගෙන එතකොට ඒ අය බිහි කරන්න බිහි වෙන්නේ නැහැ. අවුරුදු 13ක් තිස්සේ මම දඟලනවා 13ටත් දැන් වැඩි 13කුත් මාස ගණක් වෙනවා. ඒ දෙක එක්කෙනෙක්වත් නැහැනේ බිහි වෙන්නේ. මේ අතරේ ඉන්නවා මේ නායකයන්ට මහාචාර්යවරු ඉන්නවා. ඒකට ඉංජිනේර්ස්ලා ඉන්නවා. තව උගත් අය ඉන්නවා. ප්‍රින්සිපල් ඔය කට්ටිය ඉන්නවා ඔක්කොම. ඒකට තරුණ අය ඉන්නවා. වයසක අය ඉන්නවා. ඔය මැදි විය අය ඉන්නවා. මේ කිසි කෙනෙක් නැහැනේ මේ ඒ ගැන කැක්කමක් ඇත්තේ නැහැනේ. ඒ කියන්නේ මම නිවන් දකින්න ඕන කියලා නම් හිතනවා. ඒ කියන්නේ ආසාව විතරයි. ඒ නිවන් දකින්නේ ඇයි? මේ ලෝතර බුදුරජාණන් වහන්සේ ශාසනය ව්‍යාප්ත කරන්න චිරස්ථිර ගේන්න බබළුවන්ට කියලා ඉවරලා කාටවත් හැකියාවක් නැහැ. ඒකට අපි මේක පොද නිකන් දෙනවා නම් ගන්නවා. ඒකට අපේ කුලගුණ සැලකීමක් නැහැ. කුලගුණ සැලකීමක් කියන්නේ මේ බුද්ධ ශාසනය කුලගුණ සැලකීමක් කියලා බුදුරජාණන් වහන්සේ මේක දුන්නා කියලා බුදුරජාණන් වහන්සේට දාන්නේ ඒවයි මේවා දීපු කට්ටියකුත් ඉන්නවා. නමුත් ඒක මේ ශ්‍රාවකයෝ දෙන්නේ නැහැ මේවා. ශ්‍රාවකයෝ දෙන්නේ මොනවද දන්නවද? උන්වහන්සේගෙන් ගත්ත දානේ අනික් අයට දෙනවා. ඒක දෙන්න පුළුවන් අය හිටියත් බුදුරජාණන් වහන්සේ කාලෙත් හිටියේ 1250. ඉතින් අපිටත් බැරි කමක් නැහැ ඉතින්. ඒ කියන්නේ මුලින් බුදුරජාණන් වහන්සේ ළඟට එකතු වුණ ඔකෝ වාගේ දුන්නා. ඒසේ කියන්නේ නම් 69ක් එකතු කරලා තමයි මේ කිව්වේ චරත බික්කවේ චාරිකා බහුජන හිතාය බහුජන සුඛාය දේමනුසන ගත්තා හිතාය සුඛාය ධම්මං දේශිත කියලා.
ඒ කියන්නේ ධර්ම දේශනා කරන්න කිව්වේ මේ පුටුවේ ඉඳගෙන ඔය සමන්ත චක්කමාලේසු කියන ලේඩිය කියන්න නෙමෙයි. මේ ආර්ය මාර්ගයට දාලා උපදෙස් දෙන්න කියලා. ඒ ධර්ම දෙන්න කියලා. නැත්නම් ඒකට දන්න දෙයක්වත් නැහැනේ. ලෝතර බුදුරන් වහන්සේ 60 දිනකට දේශනා කරන්න ඇති පිරිසු කියන්නේ සූත්‍ර 3ක් විතර. පස්වක මානුන්ට නම් දෙකක් දේශනා කරනවා පොත්පතේ සඳහන් වෙන ධම්මචක්කපවත්තන අනත්ත ලක්ෂණ සූත්‍රය. ඊට පස්සේ පස්සාය යාළු 55 දෙනෙක් හිටියනේ. ඒ අයටත් එකක් සූත්‍රයක් දේශනා කරලා rahat වෙන්න ඇති. ඊට පස්සේ දේශනා කරපු ධර්ම ගැන සඳහන් වෙන්නේ නැහැ. ඊට පස්සේ වස් කාලේ උන්වහන්සේ බරණැසේ ඉඳලා ඉවරලේ වස් කාලේ ඉවරුණාන් පස්සේ මේකට කිව්වා ඔය 60 දෙනා කියන්නේ ඒ කට්ටිය. ඒ 60 දෙනාට ආමන්ත්‍රණය කරලා කිව්වා දැන් යන්න. ගිහිල්ලා ධර්ම දේශනා. එතකොට ওই තුන විතර දේශනා කරන්න කිව්වා. ඒ තුනත් කටපාඩම් කරගත්තද නෑනේ. අපි හිතමු 3 මාසයක් තිබ්බේ හින්දා කටපාඩම් කරගත්තා. ඒක ඉතින් ඔය වගේ ගාථාවලින් කිව්වම ඔය ධම්මචක්කෙන් තියෙන ගාථාවලින් කිව්වම අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන ගාථාවලින් කිව්වම මේසුන්ට තේරෙනවද? එහෙම නෙමෙයි මේ තේරෙන භාෂාවෙන් කියා දෙන්න සම්මුතියේ පරමාර්ථය කරන හැටි පරමාර්ථය ඒගොල්ලෝ ආબોධ කරන්නේ. දැන් සම්මා වාචා කියන්නේ වචනේ කියන එක. වචන දෙකක් තියෙනවා සම්මා වාචා කියලා. ඒකට අපි කියන්නේ ඕකට යහපත් වචනේ කියලා. අන්න ඒක කවුද ලිව්වේ? ඒක ලිව්වේ බුදුගොස්සේ. බුදුහාමුදුරුවෝ සම්මා වාචා කියන එක යහපත් වචනේ කියලා සිංහලෙන් ලිව්වේ නැහැ. ඒ කාලේ සිංහලෙන් තිබුණේ නැහැ. ඉතින් අපි ඒකම අරගෙන යනවා. කොයි හාමුදුරුවෝද කියන්නේ ඊට වඩා වෙනස්ද? ඒ කියන්නේ සම්මා වාචා කියන්නේ කොහොමද යථාර්ථ සත්‍ය ප්‍රකාශ කරන්නේ? ඒක ප්‍රකාශ කරන්න ඇති. ඉතින් බුදුරන් වහන්සේ කාලේ ඒක ප්‍රකාශ කළේ කොහොමද? තුල්දේ කටවාගෙන ඉන්න. ඉතින් අර්ථයට එන්න කෝ අපි දන්නවද නැන්නේ? ඒක තමයි බුදුරන් වහන්සේ කිව්වේ අර භික්ෂුන් වහන්සේලාට රහතන් වහන්සේලාට ඕක දේශනා කරන්න. ඒ ඉතින් එහෙම නිකන් එන්නේ නැහනේ. පාර යනකොට කටවනවා වහගෙන යනවා තමයි. කන්න නැති වෙනකොට කවුරු කතා කරන්නේ නැතුව යනවා තමයි. ඒක භාවනා කිරිලක් නෙවෙයිනේ. ඒක හිත පුරුදු කිරිලක් නෙවෙයිනේ. දැන් හිත පුරුදු කරන්න ඕන. මොකද දන්න කටට ගිහිල්ලා වචන කතා නොකරන්න. ඒ අභ්‍යාසයට දාන්න. ඒ සම්මා වාචාවට දාන්න. ඒ අවබෝධය ලබා ගන්න. ඒගොල්ලෝ ඒක කතා නොකරන ඉන්න වෙලාවට ඒ ආඩම්බරයක් නැත්තම් එයාට හිතෙන්නේ එයාට අවබෝධ වෙන්න ඕන මං වචනේ නැත්තම් සංවර වුණ වචනේ. ඒ කියන්නේ හිත උතුම් කරගත්ත වචනේ කියන්නේ හිත ගියේ නෑ කතා කරන්න. ඒක අවබෝධයක් වෙන්න ඕන. අර පාරේ යනකොට කටවහගෙන යනවා අපි. ඒක අවබෝධයෙන් යුතු සංවර වීමක් නෙමෙයි. මේක අවබෝධයෙන් ඒකට ධර්මය අහන්න ඕන. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරපුවම දැන් අපි දන්න කටවහගෙන ඉන්නවනම් සංවර වෙලා තියෙනවා කියලා. වාචික සංවරයට හැවිල්ලා තියෙනවා. ඒක දන්නේ නැත්නම් ඒ ධර්මයේ වාචික සංවරයට එන්නේ මෙහෙම තොල් දෙකෙන් කටවහගෙන අවශ්‍ය කාලේ පැය නම් ඒ පැය කාලේ ඒක වහන්නේ. ඒක ඉතින් ඇවිද ඒකද මේක කරන්න බෑ. ඊට පස්සේ කායයටත් කාය සංවරය තියෙනවා. එතෙ මේවා ලෞතර බුදුරජාණන් වහන්සේ මේ මාර්ගයට දාලා උපදෙස් දෙනවා. දැන් ඔහොම ඉන්නකොට තොල් දෙකෙන් කටවහගෙන ඉන්නකොට ওই පැය තුලදී ඔයාලට කාය වාචික සංවරය තියෙනවා. ඊළඟට කය හොල්ලන්නේ නැති වෙනවනේ කාය සංවරය තියෙනවා. ඉතින් ඒක ආબોධ කරගෙන අපි මේ කකුල දිගාරන්නේ. අතපය දිගාරන්නේ. තව සංවරයට ආව කියලා දන්නේ. එතකොට කැඩෙනවා කියන එක තේරෙනවද? ඉතින් කැඩෙනවට මොකද කරන්නේ? ඒකට කියා දෙන පුදුරන් වාස්සේ. අමාරුයි තමයි කය තොල් දෙකෙන් කටවහගෙන හිටියට කය හොලවන්නේ නැතුව තියා ගන්න බෑ ආධුනිකයෙකුට. මොකද අපි හැම වෙලාවෙම කය හොලවනවා. මොකද කරන්නේ? ඒ මොනවත් මෛත්‍රී කරන්න කිව්වා. ඒ කියන්නේ කකුල දිගාරෙන්න ඕන නම් අත දිගාරෙන්න ඕන නම් සීල සත්ව නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. මම නෑ. මම කකුල දිගාරෙන්නේ නෑ එතකොට. අර මම කියන එක නෑ එතන. ඒ උක්ත වෙන්නේ නෑ. අපිට ඕනන්නේ මේ මාර්ගය යනකොට මම කියන එක නැති කරන්නනේ. ඒකට කරන හැම කටයුත්තක්ම මම උක්ත නොකර. මම පැත්තකට ගිහින් නැතුව මම කියන එක මේ කරන්න ඕන. කකුල විතරයි දිගාරෙන්නේ. කකුල දිගාරෙනවා එච්චර. අත දිගාරෙනවා මම දිගාරෙන්නේ නෑ. ඒකට කියන මොකක්ද දන්නවද? සීල සතේ අයියට අමාරු වෙලානේ කකුල් දිගාරෙන්නේ. දැන් අමාරු වෙලා තියෙන්නේ මට නෙවෙයි කකුලට. එතකොට එයා දුකක් විඳිනවා. ඉතින් එයාට ඊට පස්සේ කිව්වා සීල සත්ව නිරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත්. එක සතෙක් නෙවෙයි උතර ඉන්නේ. ආපෝතේජෝ වායු පඨවි රූප කලාප කෝටි ගණක් ඉන්නවා. ඉතින් ඔක්කොටම තමයි අමාරු වෙදිලා තියෙන්නේ. ඒ කියන්නේ දිගාරෙන්න ඕන කකුල. වකුරු කරගෙන ඉන්න අමාරුයි. ඉතින් ඒකට මෛත්‍රී කළා දිගාරෙන්න. එතකොට මම කියලා කෙනෙක් ඔක් කිරුවේ නැහැ. මම නිදාස් කරගත්තා. අන්නේ අවබෝධය ලබන්න. මේක නිකන් ඒ කියන්නේ ඔය අභ්‍යාස කරනකොට තවත් දේවල් තියෙනවා අපි නොදැනගත් දේවල්. මේවත් ඇත්තට අවරණය වෙලා තියෙන්නේ. ඉතින් අනාවරණය කරගන්න. එතකොට මේකෙන් නිකන් මේ යන්න එපා. ඒ ධර්මය යන්නේ ධර්ම දේශනා කරන්නේත් දේශකයන් වහන්සේ මේ ටික අවබෝධ කරගන්න. එහෙම නැත්නම් මට කතාන්තරයක් කියලා දෙන්න බල ළමයා සහ හොරා කියලා ඕන අහගන්න. ඕන එක්ක කාලෙක හිටියා ළමයෙක් හිටියා. ඕම කියලා ඒ ළමයා ලින්ද ළඟට ගිහිල්ලා අඬ හිට පස්සේ හොරෙක් ආවා. ඇවිල්ලා ඉවරලා ඇයි ළමයා අඬන්න කිව්වා මගේ රිදි හැඩුවේ ලින්දේ වැටුණා කිව්වා ළමයා. ඊට පස්සේ අර මනුස්සයා ඉතින් ඇඳුම් ටික ලිහලා දාලා එයාගේ හවඩියත් පැත්තකින් තියලා ලින්දට බැස්සා. ලින්දට බැස්සා පස්සේ ළමයා හවඩිය හොරකම් කරගෙන ගියා. හොරා නෙමෙයි හොරා ළමයා හොරා.
ඔය කියන එකයි ඔය කියන්නේ. ඔය කතාන්තරේ කියන්න පුළුවන්. ඒගොල්ලෝ ඕන කියන්න පුළුවන් මටත් මේ ධර්මයේ අසුපිනෙන් ධර්මයෙන් කියන්නේ කතාන්තරේ යනෝපිනෙන් මොනවද බලාපොරොත්තු තියෙනවනේ දිවි ලෝකයන් අවසාන නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරලා යන්න පුළුවන්. ඉතින් මට ඒගොල්ලෝ කියන තවසරේ දැන් දේශකයන් වහන්සේට පිරිකර පූජා කරන්න කියලා. ඉතින් පේනවා ටීවී එක ළඟට ගියන් පස්සේ. උන්වහන්සේ ළඟ තියෙන මේසේ ඊට පස්සේ තියෙනවා වාසේ. යනකොට වා කරගහගෙන යනවා. කරගහගෙන ගිහලා කොහටද යන්නේ? ආයි කඩේට අර බැටරි යන්නේ. ඒ කොයි එක වෙතත් අපි මේ මාධ්‍යයට ඇවිල්ලා අවබෝධ කරගන්න ඕන. අවබෝධ කරගත්තේ නැත්නම් මේ එකකට අපිට කලකිරෙන්නේ නැහැ. කලකිරෙන්න එපායි. නැත්නම් බය වෙන්න එපායි. එතකොටනේ අපි ඒක කරන්නේ නැත්තේ. කලකිරෙනවා කියන්නේ මොකක්ද දන්නවද? ඒක පිළිකුල්. ඒ කියන්නේ කලකිරෙන්නොත් ඒක දැක්කොත් දැනගත්තට අපි ඒක කරන්නේ නැහැ. ඒ කියන්නේ සමහරවිට අපි දැනගත්තට කවුරු හරි කියනවා දැනගන්න අපිට. ඒ කියන්නේ යකෙක් ඉන්නවා කොස් ගහමුල. එතනින් එහාට යන්න බෑ. ඒව නැත්තම් ඔතනින් උදේ 5 වෙනකොට රාත්‍රියේ ওই නරිය අරුමේ ඒවා ජරා කටලා තියෙනවා. ඔක යන්න බෑ. ඒ වුණාට අපිට කුතුහලයක් ඇති වෙනවා. බලන්න යන්න කියලා. බලපම නැහැ. ආන්න ඒකයි. ඒකෙන්ද බලන්න ඕන දකින්න ඕන. ඒකයි කිව්වේ ඥානතෝ හම්බෙක්කවේ පසතෝ කියලා. ඒකට දකින්න ක්‍රමයක් තියෙනවා. අපි දැන් බලන්න ඇහෙන්නේ නෙමෙයි. හරි එහැ පහල කර ගන්නවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ ලස්සනට කියේ මජ්ක්‍ධිමා පටිපදා තථාගෙන අපි තථාගතේන අபிසම්බුද්ධ චක්කුකරණ කියලා. උන්වහන්සේ මේ ඇහැ නෙමෙයි ඔය කිව්වේ. දෙයෙන් බලව කරන්න බෑ. චක්කුකරණය කියන්නේ අලුත් ඇහැක් පහල කරගත්ත පහල වෙනවා කියලා. ඒ ඇහැ කොහෙන්ද පහල වෙන්නේ? නහය ඇහැක් වෙන්නේ නැහැ. කන ඇහැක් වෙන්නේ නැහැ. දිව ඇහැක් වෙන්නේ නැහැ. ඒව නැත්නම් මේ කම්බුල හැක් වෙන්නේ නැහැ. ඒව ඔක්කොම තිබ්බත් තවත් තියෙනවානේ. ඉස්මුදුන හැක් වෙන්නේ නැහැ. නළල හැක් වෙන්නේ නැහැ. මේ තියෙන එකක් හැක් වෙන්න ඕන. ඒකට ඒ ඇහෙන් දැන් මේ ඉන්ද්‍රියයන් වලින් බලනකොට වැඩි දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕන. මජ්ක්‍ධිම පටිපදා චක්කු කරන එක හැක් පහළ වෙන්නේ. මොකක් නැහැ. චක්කු කියන්නේ සිංගුයිල කියන එකයි. කියන්නේ බහුවචනේ ඒක වචන. එකක් පහළ වෙනවා. ඒක තමයි පහළ වෙනවා අපි ළඟ තියෙන මේ ශ්‍රේෂ්ඨ වේ ඉන්ද්‍රිය. දැන් හැබැයි බලු වෙලා ඉන්නේ. පහලෙක් වෙලා වගේ ඉන්නේ. ඒක පහල කර ගන්න ඕන. ඉතින් ඒක පහල කරන්න හරි ලේසි. ඉතින් අපිට කිව්වොත් එහෙම ඔය හිත ඇහක් වගේ පහල කර ගන්න කියවට අපිට තේරෙනවද? නෑනේ. බුදුරන් වහන්සේ කියන්නේ කොහොමද? උන්වහන්සේ ඒක පහල කරගෙන ගිහිල්ලා ඒ වැඩේ කරලා අර කිව්වේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා කියලා. තථාගතේන කියන්නේ යායතු අවතන්සන්ට ගියේ කෙනාට ඒ කියන්නේ නිවන්ට ගිහිල්ලා උන්වහන්සේ කියන නිවන් දැකලා කියනවා ඕකේ යනකොට පළවෙනියම වෙන්නේ චක්කුකරණය. ඒ කියන්නේ ඇහැ පහළ වෙනවා. ඊට පස්සේ ඥානකරණය. ඇහෙන් කරනවා ඥාණයෙන් වැඩ කරනවා. දැන් අපි ඥාණයෙන් වැඩ කරන්නට දන්නේ නැහනේ. අපි දේශිකයෝ කියනවා ඥානවන්ත වැඩ කරන්නට. ඒවට තව වචනක් තියෙනවා. බුද්ධිමත්ව වැඩ කරන්නට, මොළෙන් වැඩ කරන්නට කියලා ඒවට කියනවා. ප්‍රඥාවෙන් වැඩ කරන්නත් කියලා කියනවා. නෝනින් වැඩ කරන්නත් කියලා කියනවා. නමුත් මේවා වචන ගොඩක් විතරයි. ඒ ක්‍රමය අපිට කියා දෙන්නේ නැහැ. ඥාණයෙන් බලන හැටි කියා දෙනවා. නෝනින් බලන හැටි කියා දෙනවා. ඒ යෝනිසෝ මානසිකාරය කියන්නේ නෝනින් බලන්ට. කොයි ඉතින් නෝන. ඉතින් කඩේවත් නැහනේ ගන්නට. අම්මා දෙන්නේ නැහනේ නෝන. ඉතින් මොනවද කරන්නේ? ඉතින් ඔන්න ඔයගේ අපිට නිකන් කරන්න බැරි දේවල් කියනවා. ඉතින් අපිට ඒ කට්ටිය කරලත් නැහැ. අපිට කරන්නත් බෑ. ඉතින් අපිට අහගන්න එක විතරයි තියෙන්නේ. කන්න තියෙන ඉඳ අහනවා, බන කියනවා නම්. ඉතින් මේ කන්නේ අත්තරන වෙසක වෙන මොකක් කරන්න දෙයක් නැහැ. එච්චරයි. ඕනනම් කියන්න පුළුවන් බන දන්නේ නැහැ. කොච්චර මේ සුමානේ බන ඇහුවද? ඉතින් අර රැට 7කට කහනවා නම් ඉතින් 7ට 7න් වැඩි කරලා ඉවල කියන්න පුළුවන් මෙහෙම. 49 කහලා තියෙනවා කියලා. මොනවද දන්නේ? මොකක්ද දන්නේ? ඉතින් අපෙන් ඇහුවත් එහෙමනේ. දැන් මම පැයක් ධර්ම දේශනා කරන ඔය ඇත්තන්ට උනත් එළියට ගිහලුවකට ආර්යෝ. එළියට ගිහිල්ලා යම් කෙනෙක් ඇහුවොත් හාමුදුරු මොනවද දේශනා? ඔය වෙනදා දේශනා කරන එකම තමයි. එච්චරයි කියන්නේ. එකක්ව කියලා දන්නවද මේක දේශනා කළයි කියලා නෑ. මම වෙනත් ඒ වගේ දේශනා කරනවා. හැබැයි ඒකම තමයි දේශනා කරන්නේ. නමුත් වෙනත් වචන වලින්. එහෙම නැත්නම් වෙනත් මාතෘකාවක් මේවා කරලා වෙනත් සම්මුති වචන වලින් මම දේශනා කරනවා. නමුත් ඔක්කොම එකම තමයි. ඒකවත් අවබෝධ කරගන්න ඕනේ. මේ දේශනා කරන්නේ මේ බුද්ධ ධර්මය. ඒ බුද්ධ ධර්මයේ තියෙන මොනවද දන්නවද? අපිට නිවන් දකින්න. නිවන් දකින්න ක්‍රමයක් තමයි මේ දේශනා කරන්නේ. අභ්‍යාසයට දාලා පහදලා දෙනවා. දැන් මේ පහදලා දෙන්නේ යම් දේවල් දකින්න. දැන් ඉඳුරන් দমনය කිරීම කියන්නේ ආවේ අපි. ඇවිල්ලා ඉවරලා. ඔය කියාගෙන කියන්නේ. දැන් ඉඳුරන් দমনය කරගන්නවා කියන්නේ මෙහෙමයි. දැන් ඇහැට යන්නේ නැත්තම් රූප බලන්නෙත් නැහැ. ඉන්ද්‍රිය দমনය වෙනවා. ඉතින් ඕක බුදුරන් වහන්සේ මේ අභ්‍යාසය එක තැනක පැහැදිලි කරලා කියනවා. මොකක්ද දන්නේ? වේචේ කාමයේ වේචේ අකුසලයේ ධම්මේ. ඒ කියන්නේ අකුසලයේ ධම්මේ කියන්නේ ඇහැට යන්නත් එපා, ඇහැ ආශ්‍රය කරන්නත් එපා, බාහිර ලෝකේ රූපය ආශ්‍රය කරන්නත් එපා. මේ එකක් කරනකොට අනෙක ඉබේම වෙනවා. ඇහැ ආශ්‍රය කරන්නේ නැත්නම් බාහිර ලෝක රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ගැනීමකුත් නැති වෙනවා. විඥානය සකස් කිරීමත් නතර වෙනවා. එතකොට නිදහසුල ඉවරයි. දැන් ඒක අපිට අවබෝධ කරගන්න ඕන. මේ අභ්‍යාසය ওই කාරණේ සඳහායි දීලා තියෙන්නේ. ඇහැට නොගිහිල්ලා රූප නොගෙන
එතකොට රූප වේදනා සංඥා සංකාර අරගෙන විඥානේ තැම්පත් නොකරෙන්න. ඒක වෙනවද කියලා බලන්න. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන විචේ කාමයේ විචේ අකුසලේ ධම්මේ කියලා ඉවරයි එතෙන්ට. ඒ ටික වෙන්නේ නැහැ. ඒ වර්තමානයේ ඒ ටික වෙන්නේ. අපි වර්තමානයේ කරන්නේ ඇහැට ගිහිල්ලා රූප ගන්නවා. ඊට පස්සේ රූප ඒකේ විස්තර ටික වේදනා සංඥා සංකාර ටික ගිහිල්ලා විඥානේ තැම්පත් කරනවා. ඕකමයි කරන්නේ මේ සංසාරේ දිගටම. ඉතින් ඒක දැන් අතර කරන්න ඕන. ඒකෝ මෙයා නිදහස් කර ගන්න ඕන. එතකොට අපි මෙයා නිදහස් කර ගන්නකොට තේරුමක් ඇතුව නිදහස් කර ගන්න ඕන. මොකද දන්න මෙයා අර ඉස්සර හිටපු ඇඳුම ඇඳගෙන හිටපු එක්කෙනා නෙවෙයි. දැන් මේ අවබෝධයේ යුතුව මෙයා නිදහස් වෙන්නේ. අවබෝධයේ යුතුව නිදහස් වෙන්නේ. දැන් හිත වහලෙක් වගේ හිටියොත් අවබෝධයේ යුතුව නෙමෙයි නිදහස් වෙන්නේ. එයාට කියා දෙන්න ඕන. ඔයා තමයි ලොක්කා. ඇහැට යන එක නතර කරන්නට, රූප ගන්න එක නතර කරන්නට එයා එතකොට ඔයාගේ නිසි තත්වයට එනවා. එතකොට ඊට පස්සේ මේ කට්ටිය පාලනය කර ගන්න. ඒ වෙනවද කියලා බලන්න. එතකොට එයා ලොක්කා වෙනවනේ. ඔයකට තමයි කිව්වේ ඉන්ද්‍රියයන් දමනය වුණොත් මේ ඇලෙන්නේ නැතු වෙයි. අසිරු හිත එක කර ගන්න ඕන. ඒක කරගන්න නම් මේවට යන්න බෑ එකටවත්. ඊට පස්සේ තවත් වැඩක් කියන පුදුරන්න. ඒ කියන්නේ අපිට මේ සංසාරේ යනවා සංසාරේ තියෙනවනේ. ඔන්න දැන් යන්නේ. දැනගෙන ඊට පස්සේ සංසාරේ යන්න සිද්ධ වෙන පදනම් වෙන. යම්කේ ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මයක් ඉවත් කරන්න. එතකොට ඒකටම කරන්න. ඒකට කිව්වා සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීති සුඛ. මෙදීමේ සුවේට එන්න. ඒ කියන්නේ සවිතක්කං සවිචාරං විවේකජං කිය ඔය විඥානේ තැම්පත් කරලා තියෙන රූප වශයෙන් හරි වේදනා වශයෙන් හරි තමන්ට කැමති විදිහකට අයින් කරන්න පුළුවන්. මොකක් උපාදාන වෙලා තියෙන්නේ. එල්ලලා තියෙන්නේ. ඒකින්ද රූප වශයෙන් අයින් කළත් විඥානේ අයින් වෙනවා. අර 17 වෙනි චිත්තක්ෂණයට ඇවිල්ලා ඕක තමයි අපි කරන්නේ. රූප වශයෙන් අයින් කරනවා කායන පස්සනාවේදී වේදනා වශයෙන් අයින් කරනවා වේදනාන පස්සනාවේ. නමුත් උපාදානයක්ම සම්පූර්ණ උපාදාන ස්කන්ධයක්ම අයින් වෙනවා විඥානේ තියෙන්නේ. ඒකට අයින් වෙන්නේ මොකද? කර්ම නිමිත්තත් අයින් වෙනවා, කර්මපතයත් අයින් වෙනවා, ගතියත් අයින් වෙනවා. ඒක ගතිය අයින් වුණොත් ඉපදීමක් නැහැනේ. කර්මයත් අයින් වුණොත්, කර්මපතයත් අයින් වුණොත් ගතියත් වෙනවා ඉපදෙන්නේ නැහැ. ඉතින් අපිට ඉපදෙන්න වෙන්නේ ওই ටික දැකලානේ. ඊළඟ ලෝකේ අපි නිර්මාණය කරන්නේ කො කර්ම නිමිත්ත දැකලා, ඒව නැත්නම් කර්ම පතේ දැකලා, ඒව නැත්නම් ගතිය දැකලා. ඉතින් ඒවට ඕක වයින් කළොත් එතන අපි ස්ථිර වෙනවානේ. ස්ථිර වෙනවා ආයි මං ඉපදෙන්නේ නැහැ. ඒකනේ රහතන් වහන්සේලා කියන්නේ ආයමාන්ති මාජාති නැතිදානි පුනබ්බෝති කියලා. ආය භවයක් ඇති වෙන්නේ නැහැ. එයාට ස්ථිරයි ඒක. මොකෝ ආයේ විඥානය ඔක්කොම අයින් කරලා තියෙන. දැන් තියෙන්නේ ලබාගෙන ආපු නාම රූප දෙක. මේ රූපේ අවශ්‍යයක් තියෙනවා. ඒකල් මේ හිත නිශ්ශබ්දයෙන් රූපයට අවශ්‍ය දේවල් කරලා දෙනවා ඉතින්. ඒ කියන්නේ මට කියලා ගන්න නෑ දැන්. පින්ඩපාතේ යන්නේ මට කන්න නෙවෙයි. දැන් හිත වෙන් වෙලා එයා දැන් ලොක්කා. දැන් අපේ කය තමයි ලොක්කා. කායට තමයි කන්න ඕනේ. එතකොට අපි මහාශිල ගිහිල්ලා මේකට කවන්න ඕනේ. කායට තමයි දැන් දාඩි වැටෙන්නේ. මල මුත්‍ර පහ කරන්න වෙන්නේ. ඉතින් අපි ඒක කරන්න ඕනේ. ඉතින් ඒව මහාශිල ඒව කරන්න. දැන් මේ හිත ලොක්කා. එයා ඉන්නවා එහෙම. හැබැයි උදව් කරනවා. අනෙක් අයට. ඉතින් කය උදව් කළානේ මෙයාට rahat වෙන්න. ඉතින් යාට බඩගින්න වෙනකොට හිත දකින්නවා. ඊට පස්සේ එයා ඉතින් යනවා. කැම ටිකක් හොයන්න පින්ඩපාතේ. ඉතින් හිත මෙයා එක්කගෙන යනවා. එයාට තනියම යන්න බෑ. හිතත් එක්ක යන්න ඕනේ. හැබැයි කතා කරලා කියන්නේ. වචී සංකාර නෑ මෙයාට. එයාට කතා කරන්න බෑ කයට. මලමිනිය උස්සගෙන යනවා. හැබැයි කනවා තාම. මලමිනිය උස්සගෙන තාම බොනවා. ඇඳුම් ඕන වෙනකොට හම්බුනොත් තියන්න ඕන නම් අඳින්න නැත්තම් වෙන කෙනෙකුට දෙනවා. එතකොට ඉඳුන් හිටුන් හම්බ වෙනකොට ඉන්නවා. ඉතින් ඉන්ටර්නෙට් ඕනනේ. තමුන්ට සැපසම වීරණ දැන් ඕනේ නෑනේ. කයට නිදා ගන්න ඕනේ වේසන. ලෙඩ වෙච්චාම බෙහෙත් ඕන. ඒ ලෙඩ වෙච්චාම එයා බලාගෙන එක්ක බෙහෙත් හම්බුනොත් දෙනවා. නැත්නම් දන්නවනම් මේව එයා දන්නවනම් මේව ඕන කියලා හරියන්නේ ඒව ටික හොයාගන්න. තම්බා ගන්න, ගා ගන්න, බොන්න ඒවා කියලා. නැත්නම් හවල් තැනට වෛද්‍යවරයා ඉන්නවා. එතන ඒව ඔක්කොම කරනවා. නමුත් මෙයා වේදකම් ගන්න නැහැ. ඒකට ඇඳුම් අඳින්නේ නැහැ. හිත අඳින්න අඳින්නේ නැහනේ. ඇඳලා තියනවා දැකලා තියනවා. හිත දකින්න ඉපා ඉස්සෙල්ලා ඇඳුම් අඳගෙන ඉන්නවද කියලා. හිත කන්නේත් නැහැ. හිතට ඉදුම් හිටුම් ඕනේ නැහැ. මොකද හිත තෙමෙන්නේත් නැහැ. හිතට සත්තුන්ගෙන් කරදරයක්වත් නැහැ. එතකොට අවියෙන් වශයෙන් කරදරයක්වත් නැහැ. සීත උෂ්ණෙන් කරදරයක්වත් නැහැ. මේ කයට ඒව ටික තියෙනවා. ඒ ටික හින්දා කරනවා. ඒ රහතන් වහන්සේත් අපි වගේ ඕ ටික කරනවා. ඒ කයේ අවශ්‍ය තියෙන කාල. ඒකයි කියන්නේ අයමාන්ති මායාති. ඒ කියන්නේ මේ අන්තිම දරණ දේහය. අන්තිම ජෙද්දේහය. නැති දානේ පොණම්බෝති. ආයේ ඊට පස්සේ නම් පුනර්භවයක් ඇති වෙන්නේ. මේ ආයේ රූපයක් ලබන්නේ නැහැ කියලා. ඒ රහතන් වහන්සේගේ අවබෝධයම කියන දෙයක්. ඒ රහත් භාවය ප්‍රකාශ කරනවා. ඔය කියන්නේ මම කියන එක නෙවෙයි. පොතේ තියෙන එක පාලියෙන් නැහැ කිව්වේ. ඉතින් බුදුරජාණන් වහන්සේත් ඒක පළවෙනි සැරේම කිව්වනේ. ඒ කියන්නේ අනේක ජය සංසාරං සන්දා විසං අනිබිසං කියන එක ඒකෙම කිව්වා. බුදුරජාණන් ආයි මං ඉපදෙන්නේ නැහැ කියලා. ওই විදිහට ඒක තේරුම් ගන්නට ඉතින් අපිට දැන් මේ හිත තනි කර ගන්න ඕනේ. ඒකට අර ඉන්ද්‍රියන් ආශ්‍රය නොකර ඉන්න ඕනේ. ඒක අවබෝධයෙන් යුතු කරන්න ඕනේ. මේ මාර්ගයට එනකොට ඒ අවබෝධය ඇතුවයි අපි එන්නේ. ඒ කියන්නේ මොකටද දන්නවද? රූප කියන જાති දුකයි. එතකොට රූප කියන જાතිය
කාණ්ඩ 3යි තියෙන්නේ මහ ගොඩක් නෑ. මේ ලෝකේ අපිට රූප ගන්නට කිව්වොත් එහෙම පොත් මන්ද ලියන්න. වැලියටයි පස් කැටයයි ඔයගේ ඔක්කොම රූපනේ. එතකොට එක එක ගහේ කොලේ එතකොට බොඩේ කූර ඇටේ ඉබීජ ඔක්කොම ලියන්න කිව්වොත් මේ හරි අමාරුයි. අපි දන්නේ නැතිව තියෙනවනේ. හරියට මේ වටේට තියෙනවා ඇත්තටම අපි දෙකක් තුනක් කරනකොට දන්නේ නැහැ. මේ ඊයේ පිරින්දාර වෙද මහත්තයා හම්බුනන් පස්සේ තමයි අපි මේව හොයන්න පටන් ගත්තේ. ඊට පස්සේ අපි දැන් අලුතෙන් මේ ගස් අඳුර ගන්නවා. ඒකට අපිට ඕන කරන ඒවා හම්බ වෙනවා ඔක්කොම මෙතන. මේ ළඟ වටේටම තියෙනවා. ඒ ඉතින් මේ කැඳ බොන්න කිව්වා මොකද මොණ්ඩර කුඩුම්බිය හරි. හැම තැනම තියෙන මොණ්ඩර කුඩුම්බිය. අර ජීවක වෙද මහත්තයාට එයා ගුරුනාංශ කිව්වේ මම යන්න ඕන කිව්වන් පස්සේ ඒ කාලේ කියන යොදුනක් කියලා අපි කියමු 70ක් කියලා 470ක් පෙන්නලා කිව්වා. දැන් මේක ඇතුලේ අරගෙන එන්න මට ඒ කියන්නේ මේ වේදකමට ගන්න නැති ඖෂධයක් නොවන පැලයක් හරි මොනවා හරි ශාකයක් තියෙන අරගෙන එන්න කියලා. මිනිහා ඇවිදලා දවස් ගණන් ඇවිදලා පස්සේ ඇවිල්ලා කිසි දෙයක් හම්බුනේ නැහැ කිව්වා. ඒ කියන්නේ හැම එකක්ම ඖෂධයක්. ඊට පස්සේ කිව්වා එහෙනම් යන්න ගෙදර කියලා. ඔන්න සම්පූර්ණ ඒ කියන්නේ හොඳ වෛද්‍යවරයෙක්. ඒ ජීවක කොමාර වාච්‍ය කියන්නේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට වේදකම් කරපු වෛද්‍යවරයා. ඉතින් බුදුරජාණන් වහන්සේට නස්නාරව මේ කරලා තියෙනවා. හොඳයි දැන් කාරණේ දන්නවනේ. ඒ කියන්නේ හිත එකඟ කරගන්න මේ මාර්ගයට එන්න ඕන. හිතට අපි මේ කරන හැටි තමයි කියලා දෙන්නේ. අර විවිචේ කාමයේ විචේ අකුසලේ දා ඒ කියන්නේ පටන් ගන්න හැටි. ඊට පස්සේ දෙවෙනි ඒ පළවෙනි ධ්‍යානයේ ස්වභාවය. ඊට පස්සේ දෙවෙනි ධ්‍යානය කියන්නේ ඒ අපි කරන ක්‍රමය. ඊට පස්සේ තුන්වෙනි ධ්‍යානයේ තව ටිකක් එහාට ගිහිල්ලා වර්ධනය කරලා කරන ක්‍රමය. හතරවෙනි ධ්‍යානයේදී අපි ඵලයට එන ක්‍රමය කියන්නේ නිවන් දකින්න වෙලාව. ඒ හිතේ එකඟුන් නැත්තම් රූප ඔක්කොම මාරය. ඇයි රූපේ ඉපදෙන්නොත් ජීවත් වෙනවා. ජීවත් වුණාන් පස්සේ මැරෙන්න වෙනවා. ඉතින් අපි ඔක්කොම මේ සංසාරේ කොතන ඉපදුනා කොයි විදිහට ඉපදුනා ඉපදුනා ජීවත් වුණා මැරෙනවා. ජීවත් වෙන කාලයේ තමයි අර දුක් විඳින්න වෙන්නේ. මොකක්ද ව්‍යාධි දුක්ඛ, ජරා දුක්ඛ කියන වයසට යනකොට දුකයි, ලෙඩ වෙනකොට දුකයි, කැමැත්තෙන් නොලැබෙන දුකයි, ප්‍රියංගෙන් වෙන් වෙන දුකයි, අප්‍රිය සමග එකතු වෙනකොට දුකයි. ඊට පස්සේ ඔය පංච උපාදානස්කන්ධ කියන්නේ හරියසන්නේ අර විඥාණය සකස් කරන්නේ අපි. ඒකට කිව්වා බුදුරජාණන් වහන්සේ ඕක තමයි නිතරම කරන්නේ. රූපයක් ගත්තොත් පංච උපාදානස්කන්ධයක් හරි ගැසල විඥානේ තැම්පත් කරනවා. ඉතින් ඒකට කිව්වා බුදුරජාණන් වහන්සේ අපි නිතරම ඉපදුන දවසේ ඉඳලා මරණකල් කරන්නේ පංච උපාදාන සකස් කරනවා. ඒකට කිව්වා සංකිට්ඨින පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා. ඉතින් දුකෙන් නිදහස් වෙන්න පංච උපාදාන සකස් නොකර ඉන්න ඕනේ. ඒ සකස් නොකර ඉන්න පටන් ගන්නවා අපි විචේ කාමයේ විචේ අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාර විවේකජං කියන සම්මුති වචන වලින් කිව්ව ටික පරමාර්ථ වශයෙන් ක්‍රියාවට යොදනකොට ඒ ටික සිද්ධ වෙනවා. හරි අමාරුනේ ඒක මේව කරගන්න එක කරගන්න. ඒ කියන්නේ එකලස් කරගන්න නිදාස් කරගන්න හරි අමාරුයි. ඉතින් බොහොම ලේසි ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පරියන්කේ බැඳගෙන අපි පැයක් ඉන්නකොට ওই සිද්ධිය සිද්ධ වෙනවා. ඒක පුරුදු කරලා ඉන්නපුවම අවුරුද්දක් දෙකක් විතර එක එක්කෙනෙක් පාරමී ධර්ම ඉස්සෙල් පුරුදු කරලා තියෙනවා නම් මෙහෙදි ටිකයි පුරුදු කරන්න ඕනේ. ඉස්සෙල් පුරුදු කරලා නැත්තම් මෙහෙදි ගොඩක් පුරුදු කරන්න ඕනේ. මරණකල් පුරුදු කළත් වැඩේ වෙන්නේ නැහැ. ඵලයට එන්නේ. නමුත් මේ පුරුදු කරපේක නැති වෙන්නේ නැහැ. ඊළඟ භවයට ගිහිලා ඕක කරනවා. ඒ කියන්නේ මේ භාවනා කරලා පුරුදු කරපේක කෙනාට මේකේ අපායට යන්නේ හතර පහ නිදහස් වෙනවානේ. ඊට පස්සේ දිවි ලෝකේ ගිහිල්ලා හරි මේ මනුස්ස ලෝකේ හරි ඉපදිලා ලෝටි කරනවා. ඒ මාස නිවන් දකින්න ඒකාන්තයෙන්. ඒක නිදහස් කරගන්නවාමයි. ඒකින්ද අපතේ යන දෙයක් නැහැ. හදිසියෙ සමහර අයට වෙන්න පුළුවන්. ඒ කියන්නේ පෙර පුරුදු කරලා තියෙනවා. ඒත් අපි දන්නේ නැහනේ. ඉස්සෙල් පෙර පුරුදු කරලා තියෙන මේ හිත එකඟ කරගන්න කියලා අපි දන්නේ නැහැ. මෙතන ඇවිල්ලා වාඩි වෙලා ඒක කරලා උරග බලන්න ඕන ඇත්තටම මම පෙරක මේක කරලා තියෙනවද පාරමී ධර්ම මට තියෙනවද කියලා. තියෙන මනුස්සයා කරගන්නවා නැති මිනිසුන්ට තේරෙන්නේ නැතුව දඟලනවා. ඒ තේරෙන්නෙම නැති මොකද දන්නේ ඉස්සෙල්ලා මොකක් කරන්නේ. පාරමී ධර්ම කියන જાති අහලවත් නැති කොටසක්. සමහරට මුස්ලිම් වෙන්න පුළුවන් ඒ ඉස්සර වෙලා. සමහරට ඇමරිකන් කාර් වෙන්න පුළුවන්. කතෝලික වෙන්න පුළුවන්. නමුත් මේ මිනිසුන්ටත් මේකට එන්න පුළුවන්කම තියෙනවා. ඒ මොකද දන්නේ මේ මිනිස්සු හොඳ වැඩ කරනවානේ. ওই දුප්පත් මිනිසුන්ට කන්ට දෙනවා, බොන්ට දෙනවා. ඒ වගේ ඉතින් හොඳ මේකක් තියෙනවා. එතකොට අපිට හොඳ තැනක ඉපදෙන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ තැනක ඉපදිනවා කියන්නේ පොසත් තැනක ඉපදිනවා කියන එක නේ. බෞද්ධයෙක් වෙලා ඉපදිනවා කියන එක ශ්‍රේෂ්ඨ දෙයක්. ඒක කතෝලික බෞද්ධයෙක් වුණාන් පස්සේ එයා ශ්‍රේෂ්ඨ වෙ ඉපදුනා. එතකොට මේ ශ්‍රේෂ්ඨ මාර්ගයට ආවන් පස්සේ එයා ශ්‍රේෂ්ඨත්වයට එන්න පුළුවන්. වෙන කොහෙන්වත් ගිහිල්ලා ඔකට එන්න බෑ. ඒක හිත එකඟ කරගත්තොත් රහත් වෙන්න පුළුවන්. අන්තිම එකඟ කරගැනීම. මම කිව්වේ හිත එකඟ කරගත්තොත් හිත කවුරුවත් දිහා බලන්නේ නැහැ. කිසි දෙයක් ගන්නෙත් නැහැ. කරන්නේ මොකද දන්න කළගුණ සැලකීමක් කරනවා මේ කයට. මොකද අපි රහත් උනේ මේ කය ඉස්මුදුනේ ඉඳලා දෙපාන්තේ දහ බලලා. එතකොට කය එතකොට හොල්ලන්නේ නැතුව හිටියා. එතකොට හිරිහැර කලේ නැහැ හිතට. ඒක හින්දා කළගුණ සැලකීමක් කරන්න. ඒ මැරෙනකල් කය මැරෙනකල්. කය මැරුණාන් පස්සේ හිත ඉපදෙන්නේ නැහැ. එතෙන් අවසානයකට තමයි නිවන් දකින්න කියන්නේ. ඉතින් එතකොට අපි මැරෙන්නේ නැත්තම් මරණය නිදහස් වෙනවා. එතකොට තව එකක් මම කියවන්නේ අර ඉස්සෙල් ක්ලේශ මාර
ඊට පස්සේ ස්කන්ධ මාර, ඊට පස්සේ දේවපුත්ත මාර. දේවපුත්ත මාර කියන්නේ මේ හිතට. හිත රූපේ අතහැරලා යනකොට හිත කියන්නේ ඒක රූපේ මැරෙනවා. තව තියෙන අபிසංකාර මාර කියලා. ඒක බොහෝ විට අපි මේ භාවනා කරනකොට අபிසංකාර මාරේ ඉන්නේ. එතකොට කවුරුණත් එහෙමයි. ඒක අරමුණක් තියාගෙන ඉන්නකොට අපි කාලයක් නිශ්චය කරගෙන පැයක් ඉන්නවා කියලා හිටපුවම හිත ඒක අරමුණක් නේ ගන්නෙ. ඒක බමුණු භාවනාවේදී. ඒක අරමුණක් ගන්නවා. ඒකට මැරෙන්නේ නැහනේ. ඒ කාලේ අරමුණ ගන්නකොට උපදිනවා. ඊට පස්සේ භාවනා ඉන්න තාක්කල් ඒකේ තිති කාලේ ජීවත් වෙනවා. භාවනාවේ නැගිටිනකොට මැරෙනවා. ඒකට කියන අபிසංකාර මාර කියලා. අර හිත රූපෙන් රූපෙට යනකොට නෑ දේවපුත්ත මාර කිව්වා. තව තියෙනවා මූර්ති මාර කියලා. ඔය හිත කයේ ඉන්න කැමති නමුත් කයට බෑ වාවාගෙන ඉන්න හිත. එතකොට අර අපි වයසට ගිහිල්ලා හොඳට මැදේ දාලා මොකක් කරගන්න බැරුව ඉතින් කට කතා කරන්නත් බෑ අත්පය හොල්ලන්නත් බැරුව හක් ගාලා හුස්ම ටික යන එකට කියන මූර්ති මාර කියලා. ඒක පංච මාර කියනකොට ඒක තරපව සඳහන් වෙනවා. හොඳයි මේ මාර ටික අඩුවක් තියෙන හින්දා මම මේ ධර්ම දේශනා කරලා අවසානට ගත්තේ. ඒ ටිකත් තේරුම් ගන්නට. එතකොට මාර තියෙන තාක්කල් මාර හැම වෙලාවෙම මාරේ ඇති වෙන්නේ රූපයක් සම්බන්ධව. ස්කන්ධයේ රූපයක්, ක්ලේශයේදීම රූපයක්, එතකොට අபிසංකාරයේදී රූපයක්, මූර්ති මාර කියන්නේ එහෙම නැත්නම් දේවපුත්ත මාර කියන එක රූපයක්. ඒ රූපයක් ආශ්‍රය කරගෙන තමයි මැරෙන්නේ. රූප අයින් කරගත්තොත් ආයි මැරෙන්නෙත් නැහැ, උපදින්නෙත් නැහැ. ඒකෙන් මේ ධර්මයේ තියෙන ලෞතර බුදුර ඒක තමයි අවසානයේ නිෂ්ඨාව කියන බුද්ධ ශාසනය. ඒ කියන්නේ මාරයෙන් නිදහස් වේ. එහෙම නැත්නම් රූපෙන් නිදහස් වීම. ඒ නිදහස් වෙන එකට තමයි අපි නිවන් දකින්නවා කියන්නේ. නිවන් දැක්කොත් මෙන්න මේ ටික අපිට හම්බෙන ප්‍රතිලාභ ටික නিত্য සුභ සුඛ. ඒ කියන්නේ සපවත් ජීවිතයක් සදාකාලික ගත කරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. නාතුරුකාර කරපු ගාථාවට මම ධර්ම දේශනා කළා. මේ අත්ව අහගෙන හිටියා. ගොඩක් පිළිරස් කරගත්තා. ඉතින් ලෞකික වශයෙන් මේ හැමෝගෙම තියෙන බලාපොරොත්තු මොකක්ද දන්නවද? ලෞකික උනත් බලාපොරොත්තු මොකක්ද දන්න අපිට නිවන් දකින්න මේ භවෙදී සැපේ සතුටින් ඉඳලා. ඊළඟට අපිට හිතවත් අය ඉන්නවනේ ඇත්තන්ටත් මේකට ඇවිල්ලා නිවන් දකින්න. ඊළඟට මල ගියයි ඉන්නවනේ හිතවත් අය බැඳීම් තියෙන අම්මා තාත්තා වගේ අය. ඒ ඇත්තොත් මේ මාර්ගයට ඇවිල්ලා නිවන් දකින්න හොඳයි කියලා අපිට හිතෙනවා. ඉතින් ඒක ඔක්කොටම කරන්න තියෙන්නේ පින් තියනවා නම් පින් තමයි මේ ඒ පින් අපි කරගත්තා ඒව අනුමෝදන් කරගන්න සාදුකාරයක් දීලා කරුණ ටික සියල්ලම සිද්ධ වේවා කියලා. අවසානයේ දෙයියොත් බලාපොරොත්තු වෙන අයත් බලාපොරොත්තු වෙනවා ආයුවන්න සැප බල දිව්‍ය ඥාන කින්ජාති වර්ධනය කරගන්න ඒ ඇත්තට පින් ඕන එහෙ පින් කරගන්න පුළුවන් කමක් නැහැ. අපි පින් කරලා අනුමෝදන් කරන්න ඕන ඒක අපි ආරාධනා කළේ ඇත්තන්ට. ඉතින් ඇත්තන්ටත් මේ ගාතාවක් තියෙන ගාතාවක් කියලා පින් අනුමෝදන් කරමු. ඒතාවත චම්මේ සබදා පුරිසම්දා සබ්බි දේවන් මොදා සබ්බ සම්පස්සිද්ධිය සබ්බි භූතාන් මොදා සබ්බ සම්පස්සිද්ධිය සබ්බි සත්තාන් මොදා සබ්බ සම්පස්සිද්ධිය ඉදම් ඥාතිනං හොතු සුඛිතා හොතු ඥාතු.